නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ස්වාංඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ හකාලිකෝ ඒහි පස්සිකෝ හෝපනයිකෝ පච්ඡාත්තං හේදිතම්බෝ විඤ්ඤෝහිති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රී සද්ධර්ම රත්නය ස්වාංඛාතනම් හංසේක ඒ ධර්ම රත්නය මෙසේද ස්වාංඛාතනම් වනසේක මුල මැද අග යහපත් බැවින්ද ස්වාංඛාතනම් වනසේක පරියන්ති පටිපත්ති ප්‍රතිවේද වශයෙන් කල්යාණ බැවින්ද ස්වාංඛාතනම් වනසේක සීල සමාධි ප්‍රඥා වශයෙන් කල්යාණ වන බැවින්ද ස්වාංඛාතනම් වනසේක සීල සමාධි විපස්සනා මාර්ග ඵල නිබ්බාන වශයෙන් කල්යාණ වන බැවින්ද ස්වාංඛාතනම් වනසේක බුද්ධ සුබෝධි ධර්ම සුධර්මතා සංඝ පටිපන්ති වශයෙන්ද කල්යාණ බැවින් ස්වාංඛාතනම් වනසේක අභිසම්බෝධියෙන්ද පච්චේක බෝධියෙන්ද ශ්‍රාවක බෝධියෙන්ද කල්යාණ බැවින් ස්වාංඛාතනම් වනසේක අරත වශයෙන්ද ව්‍යංජන වශයෙන්ද මනාකොට දේශනා කළ බැවින්ද ස්වාංඛාතනම් වනසේක සර්ව සම්පූර්ණයෙන් ශාසන බ්‍රහ්මචර්යාව දෙසූ බැවින්ද ස්වාංඛාතනම් වනසේක මාර්ගඵල නිර්වාණ ධර්මයෝ කුලුගන්වා දේශනා කළ බැවින්ද ස්වාංඛාතනම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රී සද්ධර්ම රත්නය සන්දිට්ඨික නම් වනසේක ඒ ධර්ම රත්නය මෙසේද සන්දිට්ඨික නම් වනසේක
ස්වකීය සන්තානයෙහි දැනගත යුතු බැවින්ද සන්දිට්ඨික නම් වනසේක. තමන් විසින් දැනගත යුතු බැවින්ද සන්දිට්ඨික නම් වනසේක. මනා දැකුමෙන් කෙලෙසුන් ජයගන්නා බැවින්ද සන්දිට්ඨික නම් වනසේක. මනා දැකුමෙන් දැක ගැනීමට සුදුසු වන බැවින්ද සන්දිට්ඨික නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රී සද්ධර්ම රත්නය අකාලික නම් වනසේක. ඒ ධර්ම රත්නය මෙසේ අකාලික නම් වන්නේය. කුසලයට අනතුරුවම ඵල විපාක ගෙන දෙන බැවින් අකාලික නම් වන්සේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රී සද්ධර්ම රත්නය ඒහි පස්සික නම් වනසේක. ඒ ධර්ම රත්නය මෙසේ ඒහි පස්සික නම් වනසේක. මෙහි එව බලවයයි දැක්වීමට සුදුසු බැවින් ඒහි පස්සික නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රී සද්ධර්ම රත්නය ඕපනයික නම් වනසේක. ඒ ධර්ම රත්නය මෙසේද ඕපනයික නම් වනසේක. තමන්ගේ සිත්හි උපදවා ගැනීමට සුදුසු බැවින්ද ඕපනයික නම් වනසේක. තමන්ගේ සිත පමුණවාලීමට සුදුසු බැවින්ද ඕපනයික නම් වනසේක. නිවනට පැමිණවීමට සුදුසු බැවින්ද ඕපනයික නම් වනසේක. ඵල නිර්වාණ ධර්මයන් සාක්ෂාත් කිරීමට සුදුසු බැවින්ද ඕපනයික නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රී සද්ධර්ම රත්නය මෙසේ පච්චත්තං වේදිතබ්බ නම් වනසේක. නුවණැතියන් විසින් තම තමන්ගේ සන්තානයෙහි නැන පමණින් අවබෝධ කළ යුතු බැවින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නම් වනසේක. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ඕපනයිකෝ.
ඒහි පස්සිකෝ අකාලිකෝ සන්දිට්ඨිකෝ ස්වාක්ඛාතෝ. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත කාරුණික පින්නතුනේ, අදත් භාවනා මාර්ගයක් සම්පූර්ණ කරමින් අපේ විසුද්ධි මාර්ගයෙන් ධම්මානුස්මෘති භාවනාව නිමාවට පත් කරන අවස්ථාව. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ 45 වසක් පුරාවට දේශනා කොට වදාළ මේ ධර්මය ගුණ වශයෙන් අනන්තයි. එතකොට උවද තථාගතයන් වහන්සේ මේ අනන්ත අපරිමාණ ගුණස්කන්ධ ගුණයන් ගුණස්කන්ධ 9කට වෙන්කොට දක්වා තිබෙනවා. ඒ ධර්ම ගුණ 9 තමයි අපි මේ භාවනා වාක්‍ය වශයෙන් සජ්ජායනා කළේ සහ අර්ථ විවරණ යම් තරමකින් ඉදිරිපත් කරගන්නට යෙදුනේ. එතකොට අපි විසුද්ධි මාර්ගය හරහා ඉගෙනගත් හදාරපු දෙහි සංක්ෂේප සාරාංශයක් වශයෙන් තමයි ඔය භාවනා වාක්‍ය සකස් වෙලා තිබෙන්නේ. ඒ නිසා දීර්ඝ වශයෙන් ඒ භාවනාව සම්පූර්ණයෙන් කියවුවොත් එහෙම අර අපේ නායක ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ පූජනීය ගරු කටයුතු නා වූ ආර්ය ධම්ම ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්මානුස්මෘති භාවනා පොතම වුවද මෙනෙහි කරන්නට මේ අවස්ථාවද සුදුසු වෙනවා. නමුත් කෙටියෙන් අපේ විසුද්ධි මාර්ගයේ සඳහන් වන පද ගුණ පද ටික මාතෘකා වශයෙන් සම්පින්දනය කරලයි ඔය කෙටි භාවනා වාක්‍ය සජ්ජායනා මනසිකාර කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය ස්වාක්ඛාතයි, සන්දිට්ඨිකයි, අකාලිකයි, හේහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදිතබ්බයි. ඉතින් අපි ඒවා පිළිබඳව දීර්ඝ වශයෙන් බැලුවා. මනාකොට දේශනා කළා. හැබැවින් ස්වාක්ඛාතයි. ඒ වගේම සුවසන්තානයට ලා දත යුතුයි. ඒ නිසා සන්දිට්ඨිකයි. කුසලයට අනතුරුවම ඵල විපාක ලැබෙන බැවින් අකාලිකයි. ඒව බලවයයි දැක්වීමට සුදුසු බැවින් ඒහි පස්සිකයි. සාමං දට්ටබ්බං තම තමාම දත යුතු බැවින් ඕපනයිකයි. නුවණැත්තන් විසින් ඥාණයෙන් දත යුතු බැවින් පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි කියලා ඒවා කෙටියෙන් අපට කියන්නට පුළුවන්කම තිබෙනවා. අවසානයේදී මේ ධර්මානුස්මෘති භාවනාවේ ආනිසංස පරිච්ඡේදය දක්වමින් මේ විසුද්ධි මාර්ගයේ පොතෙහි සඳහන් කරලා තියෙනවා. අපිච්ච ස්වාක්ඛාතෝ අයං ධම්මෝ කස්මා. එතකොට උවද මේ ධර්මානුස්මෘති භාවනාව ස්වාක්ඛාතය කියලා කියනවා. ඒ කවර හේකින්ද කියලා. දැන් මේ ගුණපද වෙන වෙනම අපි ඉගෙන ගත්තනේ. නමුත් ඒ සියල්ල එකට සම්පින්දනය කරලා මේ වගේ ආනිසංස දක්වනවා. මේ ධර්මානුස්මෘතියෙහි යෙදුණු යෝගී මෙබඳු ඕපනායක ධර්මයක් දේශනා කරන්නා වූද මෙබඳු අංගයන්ගෙන් යුක්ත වූද ශාස්ත්‍රූවරයෙකු. ඔව් ඇත්තටම මේ සිංහල පොතේ කොටසක් අඩුයි වගේ පේන්නේ. මමත් දැන් බැලුවේ ආනිසංස ධර්මානුස්මෘතියෙහි ආනිසංස කියලා සිංහල පොතේ දක්වලා තිබෙනවා. නමුත් මේ කියන කොටසත් එකතු වෙන්න ඕන. අපිච ස්වාක්ඛාතෝ අයං ධම්මෝ කස්මා. එතකොට මේ ධර්මය ස්වාක්ඛාතයි කියලා කියනවා කවර හේකින්ද කියලා ප්‍රශ්නයක් යොමු කරලා සම්දිට්ඨිකත්තා. මේ ධර්මයේ ස්වාක්ඛාත කියලා කියන්නේ ඇයි? කෙටියෙන්ම කියනවනම් සම්දිට්ඨිකත්තා. සන්දිට්ඨික බැවින් තමයි ඒක ස්වාක්ඛාතයි කියලා කියන්නේ. තම තමන් දත යුතු දෙයක්, තම సంతානෙහිලා දත යුතු දෙයක් නිසාය ස්වාක්ඛාතය කියලා කියනවා. සන්දිට්ඨිකෝ. සන්දිට්ඨික කියලා කියන්නේ ඇයි? අකාලිකත්තා. දැන් මේ ගුණපද 6 එකට අහපව ගැට ගහලායි මේ ආනිසංස දක්වලා තිබෙන්නේ.
එතකොට සන්දිට්ඨිකය කියන්නේ එහෙනම් මොකක් නිසාද? අකාලික නිසා කියලා කිව්වා. අකාලිකත්ත අකාලික බැවින් මේකට සන්දෘෂ්ටිකය කියලා කියන්නට පුළුවන් ය කියලා කියනවා. අකාලිකය කියලා කියන්නේ විපාකගෙන දෙනවා කුසලයට අනතුරුවමනේ. අන්න ඒ නිසා මේක සාන්දෘෂ්ටිකයි කියලා කියනවා. දැන් මේ මොහොතේ තම තමා දත යුතු දෙයක්. ඒ වගේම අකාලිකය කියන්නේ ඇයි? ඒහි පස්සිකත්තා. අකාලික කියන්නේ මොකක් නිසාද? ඒහි පස්සිකනිකා කියලා. ඒ කියන්නේ ඒව බලය කියලා පෙන්වන්නට සුදුසු නිසා ඒ අකාලිකය කියලා කිව්වා. කල්යන දෙයක් නම් පෙන්වන්න වෙන්නේ නැහැ. නේද? පුළුවන් ද පෙන්වන්න? දැන් මේ දානේ දුන්නා. අද ලොකු දානයක් දුන්නානේ නේ. දැන් කෝ විපාක? ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන්ද? බෑ නේද? බෑ. නමුත් මේ නවලෝතුරා ධර්මයේ උපදව ගත්තා නම් ඒව බලව කියලා පෙන්වන්න පුළුවන්. අකාලික නිසා ඒහි පස්සික නිසා අකාලිකය කියලා පෙන්වන්නට පුළුවන්. මේ ಗುಣපද එකිනෙකකට සම්බන්ධයි. ඒ නිසායි මේ දක්වලා තිබෙන්නේ. ඒ වගේම යෝච ඒහි පස්සිකෝ සෝනාම ඕපනයිකෝ හෝති इति. යමක් යම් ආකාරයෙන් ඒහි පස්සික වෙනවා නම් එය ඕපනයිකය. තමන්ගේ సంతාණයට පමුණව ගන්න සුදුසුයි. ඒව බලව කියලා පෙන්වන්න දෙයක් තියෙනවා නම් නරක දේ අපේ సంతාණයට පමුණව ගැනීම. අපේ හිතයට පමුණවා ගැනීම. ඒ වගේම ඕපනයික ගුණයත් එතකොට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. సంతාණයට පමුණව ගන්නට ඕන නුවණැත්තන් විසින් දත යුතු ධර්මයක්. අර ගිය වතාවේදී සඳහන් කළේ බාලයන් විසින් මේ දැනගන්නට බැරිය කියලා කිව්වනේ. එය අවබෝධ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ මෙන්න මේ කාරණා ධර්ම ගුණ 6 එහෙනම් එකට සම්බන්ධයි. අපිට ස්වාක්ඛාතෝ අයං ධම්මෝ කස්මා මේ ස්වාක්ඛාත ධර්මයේ යම් හේකින් ස්වාක්ඛාත උනේද සම්දිට්ඨික බැවින්. සම්දිට්ඨිකය කියලා කියන්නේ අකාලික බැවින්. අකාලිකය කියලා කියන්නේ ඒහි පස්සික බැවින්. ඒහි පස්සිකය කියලා කියන්නේ ඕපනයික බැවින්. ඕපනයිකය කියලා කියන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා කියන්නේ ඇයි? ස්වාක්ඛාතත්ත. අනිත් පැත්තට බැලුවාම ස්වාක්ඛාත නිසා තමයි නුවණැත්තන් විසින් තම තමන්ගේ సంతානෙහි නැනපමණින් දත යුතු වෙන්නේ. ඇත්ත ඇති හැටියට සැබෑවක්ම කියලා තියෙනවා. ඒ බඳු දෙයක් තමයි පඬිතයන් විසින් දත යුතු වෙන්නේ. නේද? පඬිතයෝ බොරු කිව්වට ඒවා පිළිගන්නවද? පිළිගන්නවද? නෑනේ. විමසා බලා පස්සේ හරි ඒවා විවර වෙනවා. ඒ නිසා පඬිතයන්ට බොරුවෙන් තේරුමක් අර්ථයක් නැහැ. ඒ නිසා ස්වාක්ඛාත වූ දෙයක් මනාකොටම කියන ලද්දක් තමයි පඬිතයන් විසින් දත යුතු ධර්මයක් බවට පත් වෙන්නේ. නිසා මේ ගුණ පද පහ ඔය ක්‍රමයට නැවත නැවත සිහි කරොත් එහෙම කොච්චරක් ධර්මානුස්මෘති භාවනාව වඩන්න පුළුවන්ද? කොච්චරක් පුළුවන්ද? ධර්මානුස්මෘති භාවනාව විතරයි අපේ ජීවිතය ඉවර වෙනවා. එහෙනම් එහෙම භාවනා මාර්ගයක් තමයි මේ අපට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන. හැබැයි ඒ එකක් ගානේ හිතනකොට අපේ හිත ඒ වගේම අපේ ධර්ම ටික ගුණ ධර්ම මොකක් වෙනවද? හරියාකාරයෙන් ධර්මයේ ස්වාක්ඛාතයි කියලා මෙනෙහි කළා. ඉවර්ධිව දැනගත්තා, අවබෝධ කරගත්තා. අපි දමු ඇසූ සුතමේ ඥානයකින් පමණ, චින්තාමේ ඥානයෙන් පමණක් දැනගත්තයි කියලා. දැනගෙන ස්වාක්ඛාත වූයේ සම්දිට්ඨිකය කියලා ආයෙ හිතනවා. හිතනකොට සම්දිට්ඨික ගුණයත් වැටහෙන්න ගන්නවා. සම්දිට්ඨික ගුණය වැටහෙන්න ස්වාක්ඛාත ගුණය මොකද වෙන්නේ? තව තවත් විෂද වෙනවා. ඊළඟට සම්දිට්ඨිකය කියලා කියවේ අකාලික නිසා කියලා ආයෙ හිතලා බලනවා. දැන් මෙහෙම මේ පිළිවෙලට මේවා එකින් එකට රවුමක් හිතන් යනකොට මොකද වෙන්නේ අපට? කලින් හිතපු අවස්ථාවේ තැනද අපි ඉන්නේ ඊළඟ ගුණපදයේ හිතනකොට මොකක් වෙනවද? ගුණ වශයෙන්, ඥාන වශයෙන්, සති සමාධි ප්‍රඥා වශයෙන් අපි දියුණුවටපත් වෙනවා පින්නතුනි. ඒ නිසා මේක දැන් මම ස්වාක්ඛාත ගුණය කියලා ඉවරයි කියලා අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්ද? හැබැයිම සෑහීමකටපත් වෙන අවස්ථාව නම් ධර්ම ගුණ අවසානයේ දක්වන පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. අප නොනැත්තං බවටපත් වෙමින් එය තමනන පමණින් අවබෝධ කළා නම් එතන තමයි අවසානයේදී සෑහීමකටපත් වෙන්නේ. එතකොට අනිත් ගුණ ටිකක් සම්පූර්ණ වෙලා ඉවරයි. ධර්මානුස්මෘති භාවනාව නිමාවටපත් කරා කියලා කියනවා නම් එතනදී අපිට මොකක් වෙලා තිබෙන්න ඕනද? අපේ සසර ගමන නිමාවටපත් වෙලා තිබෙන්නට ඕනේ. නිසා ඒ බඳු
භාවනා මාර්ගයක් මේ තුලින් තිබෙන නිසා ධර්මානුස්මෘතිය භාවනාව කියලා කියන්නේ කරලා ඉවර වෙන එකක් නෙවෙයි. අනිත් භාවනාවත් එහෙම තමයි. මම මේක නිසා අද කියන්නේ ඒකට මේ කියන්නේ. ඒ නිසා ධර්මානුස්මෘති භාවනාව එහෙනම් අත නොහැර කොච්චර දුරට කරන්න ඕනද? අපි සසරෙන් ඈතර වෙන තාක් මේවා කරන්න මේ ධර්මානුස්මෘති භාවනාව යානිසංසය මේ කියන්නේ. ඊට පස්සේ දක්වලා තිබෙනවා තස්සේවං ස්වාක්ඛාතාදි භේදේ ධම්මගුණේ අනුස්සරන්තෝ නේව තස්මින් සමයේ රාග පරියුට්ඨිතං චිත්තං හෝති. ওই සූත්‍ර සාධක පාඨ වශයෙන් අපි කලිනුත් ඉදිරිපත් කරලා තිබෙනවා. එතකොට ඒකෙදි කියන්නේ තස්ස ඒවං මේ කිව් ආකාරයට ස්වාක්ඛාතාදි භේදේ ධම්මගුණේ ස්වාක්ඛාතාදි භේදයටපත් වුණු මේ ධර්ම ගුණයන් අනුස්සරන්තෝ සිහිපත් කරනුයේ නේව තස්මින් සමයේ ඒ වේලාවේදී රාග පරියුට්ඨිත චිත්තං න හෝති නොවන්නේමය රාගයෙන් මැඩුණු සිතක් ඇති වෙන්නේ නෑය කියලයි බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. ඒක අර මහා නාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍යයන් විසින් 80 අවස්ථාවේදී යෝසෝ බන්තේ අරිය ශාවකෝ ආගත ඵලෝ විඤ්ඤාත සාසනෝ සෝ කතමේන විහාරේන බහුලං විහෙරති इति ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනය අඳුනගත්ත පැමිණි ඵල ඇති ආර්ය ශ්‍රාවකයා විසින් කවර විදිහේ විහරණයකින් වාසය කරනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහැව්වා. ඇත්තටම මේ බුද්ධ ශ්‍රාවකයෝ විඤ්ඤාත සාසනෝ ශාසනයේ අඳුනගත්ත බුද්ධ ශ්‍රාවකයෝ කවර විහරණයකින් වාසය කරනව ඇද්ද? සුඛ විහරණයෙන් කියලා මෙන්න මෙහෙන් කියනවා. කොහේ ඇත්ත? දැන් බුද්ධ ශ්‍රාවකයෝ නේද මේ ඔක්කොම? විඤ්ඤාත ශාසන නැති වුණත් ඒ කියන්නේ තාම ශාසනේ දන්නවා කියලා හිතන් ඉන්නවා. හරියටම අවබෝධ කරගත්තද? බුදුහා ශාසනය කියලා කියන්නේ ශාසනය කියලා කියන්නේ පණිවිඩයට නෙනේ. එතකොට බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය කියලා කියන්නේ එහෙනම් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. මේ ධර්මයේ පණිවිඩය විඤ්ඤාත ශාසනෝ කියලා කියන්නේ දැනගත්තා වූ කෙනෙක්. එතකොට මේ දැනගත්තා වූ ආගත ඵල ඇති පැමිණි ඵලයට ඇති ආර්ය ශ්‍රාවකයෝ කොයි වගේ වාසය කිරීමක් වාසය කරනවද කියලා ඇහුවේ. ඇත්තටම බුද්ධ ශ්‍රාවකයෝගේ වාසය කොයි වගේ වෙන්න ඕනද එහෙනම්? බුද්ධ ශ්‍රාවකයෝ නේද මේ ඔක්කොම? දැන් ඔයගොල්ලෝ ඉන්න හැටි කියමු. කොයි වගේ වෙන්න ඕනද බුද්ධ ශ්‍රාවකයන්ගේ විහරණය? දැන් අපි ඉන්න ඕන විදිහ මහා නාම ශාක්‍ය ඇහුවේනේ. විලාවට උන්වහන්සේ එතුමා හරි මේක බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙන්නේ නේද? තාම ඉතින් ආගත පළන දෙ නිසා කමන්නේ. අපි කොහොම හිටියත් මොකද කියලා හිතෙන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් ඊදා මහා නාම ආර්ය ශාවකෝ තථාගතං අනුස්සරති. මොකද කරනවා කියලා කියන්නේ? තථාගතයන් වහන්සේ සිහි කරන ඕන බුද්ධ ශ්‍රාවකයෝ ආගත ඵල විඤ්ඤාත සාසනෝ පැමිණි ඵල ඇති හඳුනාගත්ත බුදුහාමුදුරුවන්ගේ පණිවිඩය දැනගත්ත ශ්‍රාවකයෝ මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ නිතර සිහිපත් කරනවා කියලා කිව්වා. ඒක දැන් අපි ඉස්සලා භාවනා මාර්ගයක් විදිහට ඉගෙන ගත්ත බුද්ධානුස්මෘති භාවනාව කියලා. ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ කියලා ඔන්න ඔය විදිහට ඉතින් කියන් යනවා. එතකොට එහෙම වාසය කරන කෙනාට ඉතින් අර විදිහේ කෙලෙස් ධර්ම යටපත් වෙලා ඉතින් වෙන විද්‍යාවක් මේ සූත්‍රයේ ධර්මයේ වශයෙන් ඉදිරිපත් කරනවා. මම හිතන්නේ සාධක පාඨ වශයෙන් අපි ඒව බුද්ධානුස්මෘති භාවනාවෙත් කියන්න ඇති කියලා. ඊට පස්සේ දෙවෙනි අවතාවක් දක්වනවා. ආර්ය ශ්‍රාවකයෙක් බුදුහාමුදුරුවෝ විතරක් සිහි කරනවා නෙවෙයි පුණජපරං මහා නාම ආර්ය ශ්‍රාවකෝ ධම්මං අනුස්සරති. මොකද කරන්නේ? බුද්ධ ශ්‍රාවකයෝ ධර්මයේ අනුස්සරණය කරනවා කියලා කිව්වා. අපි නම් දවස පුරාම විතර්ක කරන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කරනවද? ධර්මයේ ගැන සිහි කරනවද? දෙකයි මේ කිව්වේ ආර්ය ශ්‍රාවකයන්ගේ විහරණය. නේද? අපි සිහි කරණේව බැලුවොත් එහෙම මොනවද තියෙන්නේ? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. වනේ තියෙන්නේ අපට. දැන් එහෙනම් ඔන්න අඳුනාගත්ත ලැබූ ඵල ඇති ආර්ය ශ්‍රාවකයෙක්ගේ විහරණේ නම් බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඊළඟට නැවත ධර්මයේ සිහි කරනවා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ පණයිකෝ පච්චත්තං වේදිතබ්බෝ නේව තස්මින් සමේ රාග පරිඋට්ඨිතං චිත්තං හෝති. ඒ වෙලාවට යාගේ රාග පරිඋට්ඨ චිත නැහැ කියලා කිව්වා. රාගයෙන් රත්තුණු සිතක් යටවුණු සිතක් නෑ. න දෝෂ පරිඋට්ඨිත චිත්තං හෝති. ද්වේෂයෙන් මැඩුණු සිතකුත්
නැහැ කියලා කිව්වා. ඒ වගේම මෝහ පරියුට්ඨිතං චිත්තං හෝති. මෝහයෙන් මැඩුණු සිතක් නැහැ කියලා කිව්වා. රාග දේශ මොහ නැත්තම් තවත් මොනවද ඉතුරු වෙන්නේ නේ? ඒ කියන්නේ සමුච්ඡේද වශයෙන් ආගත ඵල කියලා කියනකොට සමුච්ඡේද වශයෙන් උච්චම් ප්‍රමාණයක් උපටල ඉවරයි. නමුත් තදංග වික්කම්බන වශයෙන්වත් යටපත් කරගන්න තදංග වශයෙන්වත් යටපත් කරගන්නට පුළුවන් මෙන්න මේවා සිහිපත් කෙනෙක් බුදු ගුණ නිතරම සිහිපත් කරනවා නම් බුදු ගුණ ඕනේ නැහැ බුදුහාමුදුරුවෝ ගැන සිහිපත් කරනවා. ඒක ඕන ක්‍රමයකින් කරන්න පුළුවන්. කොයි ගුණය ගත්තත් බුදුහාමුදුරන්ට අයිති නැති ගුණයක් ලෝකේ තියෙනවද? එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. ධර්මයත් මේ සෝවාන් ආදී විදිහට බැලුවාම ධර්මයේ ගුණ අපට ඕන තරම් ඕන විදිහකට බලන්න පුළුවන්. මේ මූල මාතෘකා පද ටිකක් අපි ඉදිරිපත් කරන්න. ඒ නිසා ඒ වෙලාවට රාගසිත නැහැ. එහෙනම් කාම විතර්ක නැහැ. ඒ වගේම ව්‍යාපාද විතර්ක ඒවා නැහැ. මේ දේශ පරියුට්ඨිතං චිත්තං කියලා කිය ව්‍යාපාදේ කියලා කියන්නේ දේශේනේ. නේද? අන්න ඒක නැහැ කියලා කිව්වා. ඒ වගේම මොහය රාග දේශ දෙක නැත්තම් මොහය තියෙන විදිහක් නැහැ. එහෙනම් ඒ වගේ යටපත් වෙනවා කියලා කියනවා. එතකොටම එයාට උජුගත මේ වාස සත්මින් සමේ චිත්තං හෝති. යාගේ හිත ඍජු වෙනවාය කියලා කිව්වා. උජුගතාස්ස ඔහුගේ හිත ඍජු භාවයටපත් වෙනවා කියලා කිව්වා. ඒ වගේම ධම්මං ආරබ්බ ධර්මයේ ආරම්භ කර ධහම මුල් කරගෙන සිහි කරන ධහමේ ගුණ මුල් කරගෙන යාගේ හිත ඍජු භාවයටපත් වෙනවා. අත්ථ වේදං ලබති ධම්ම වේදං ලබති. අර්ථ වේදයේ ධර්ම වේදයේ ලබනවා කියන්නේ අර්ථය ධර්මය වැටහෙන්න පටන් ගන්නවා කියලා කිව්වා. බුදු ගුණ සිහි කරොත් ධම්ම ගුණ සිහි කරොත් මොනව වැටහෙනවද එහෙනම්? අර්ථය ධර්මය. දැන් අපට වැටහෙන්නේ නැති මොනවද? අපට වැටහෙන්නේ නැති මොනවද? අපේ අර්ථය අපට වැටහෙනවද? ස්වාර්ථය. ඔයගොල්ලෝ කරන වැඩ හැම එකක්ම හැම වෙලේම දෙව්ලොවට යන්න බඹලොවට යන්න බලාගෙනද කරන්නේ? නැත්නම් යහපතක්ම වෙන්න දේවල්ද කරන්නේ? යහපත් ඒවද? මොකද හිතෙන්නේ? කරන තරමක් කරන්නේ යහපතම බලාගෙන. එහෙනම් හොඳයි අර්ථ වේදේ තියෙනවා. ධර්ම වේදේ න බුදුහාමුදුරුවෝ මේ ධර්මතාව වශයෙන් දේශනා කරපු එහෙනම් ධර්මයේ අර්ථය කියලා කියනකොට පෙළ අටුවාව වශයෙන් දක්වන්නත් පුළුවන්. නමුත් අපේ ජීවිතවල වශයෙන් අර්ථ සිද්ධිය පෙන්වන්නත් පුළුවන්. එතකොට ආන් ඒවා වැටහෙන්න පටන් ගන්නවා කියලා කිව්වා. මේ කාරණාව මුල් කරගෙන ඒ වගේම ලබති ධම්මෝපසංහිතං පාමුජ්ජං. මේ ධර්ම අර්ථ වැටහෙනකොට හොඳ හිත හොඳ අර්ථ සිද්ධිය Tamanට අනුන්ට සිද්ධ කරනකොට අපට එන ධර්මයක් තමයි ඒ ධර්ම උපසංහිත වූ ධර්මයේ ඇසුරු වෙච්ච පාමුද්දය. ප්‍රමුදිත භාවයක් අපේ හිසිත සතන් වල එනවයි කියලා කිව්වා. දැන් ඉන්නවනේ සමහරව හිටියට මොනම ප්‍රමුදිත භාවයක්වත් තියෙනවද? මොකක්වත් නැහනේ. කොහොමද ඉන්නේ? අන්න එහෙම ප්‍රමුදිත භාවයක් නැති වෙන්නේ මොනව වෙනකොට? ප්‍රමුදිත භාවයක් එන නම් මොකක් තියෙන්න ඕනද? පුබුදු වෙච්ච ස්වභාවයෙන් අපි ජීවත් වෙන්නේ මොනව තිබුණොත්ද? ඇතුළතින් ඔය කියන අර්ථ සිද්ධිය අර්ථය ධර්මයේ මේවා තියෙන්නට ඕනේ. ඒවා නැත්තම් පුළුවන්ද? පුළුවන් කමක් නැහැ. එහෙනම් අපේ දුක් දෝමනස්ස මේවා කියන ඒවා දුර වෙලා ගිහිල්ලා ප්‍රීති පාමොජ්ජය කියන ඒ ඇති වෙනවා. පමුදිත භාවයේ තියෙනවා නම් ඊළඟට ප්‍රීතිය. පමුදිතස්ස ප්‍රීති ජායති පීති මනස කායෝ පස්සම්බති. ප්‍රීතියටපත් වෙච්ච කෙනාගේ කය සංසිඳෙනවා. කය සංසුන්දනා පස්සද්ද කායෝ සුඛං වේදේති. අර කියවනේ මෙහෙන් ධර්මයේ මෙනෙහි කරනකොට සුවය එනවා කියලානේ. එහෙනම් සුවය නිකන් එනව නෙවෙයි. මේ පිළිවෙලට තමයි එන්නේ. එහෙනම් කය සංසිඳෙනකොට හිතට සැපේ දැනෙනවා. සුඛිනෝ චිත්තං සමාදයති. සුවය ඇති වුණා නම් හිත තැම්පත් වෙනවයි කියලා. අයං උච්චති මහා නාම ආර්ය ශාවකෝ විසමගතාය පජාය සමප්පත්තෝ විහෙරති. විසමගතාය සමාය. ඔන්න මහා නාමයේ මේ ආර්ය ශ්‍රාවකයා ඕන්න ඔය විදිහට සැපයට සැනසෙල්ලට පස්සද්ධියට සමාධියටපත් වෙලා විසමගත ප්‍රජාව අතර සමව වාසය කරනවා කියලා දේශනා කළා. බලන්න එහෙනම් ආර්ය විහරණයක්. ඒ වගේම බුද්ධ ශ්‍රාවකයෝ විසින් කළ යුතු දේවල් මොනවද? විසමගත හැසිරීම් වලින් අයින් වෙලා සම පැවතුම් ඇති කරගන්නට ඕන. මේවා අපි බණට කොච්චරවත් කියනවා. නමුත් අපිට මේවා කරගන්න ලේසිද? හරි අමාරු දේවල් පිනතුනි. සමහර වෙලාවට ක්ලේශය අත්හරිනවා කියන එක මරණවට වැඩිය අමාරුයි සමහරුන්ට. එහෙම නේද තියෙන්නේ? මේ අත්හරින්නේ නැහැ. කොච්චර කොහොම කිව්වත් මොකද අවසානට මොකද කරන්නේ? ඔය කුණු ගඳ ගහන කෙලස් ටිකම නම් කරපින්න ගන්නවමයි. ඒවා ඇතහැරියොත් නිකන් ජීවත් වෙන්නේ නැති ගානටයි අපිට වැටෙන්නේ. නමුත් මතක තියාගන්නට මේ ධර්ම මාර්ගයේ නිවන් මඟ සසර දුකින් එතර වෙන්න යනවා නම් අපට මොනව කරන්න වෙනවද? ඔය කොටස අයින් කරන්නම වෙනවා. කවදාවත් ඔය ටික අයින් කරන්නේ නැතුව
අපිට යන්න වෙන්නේ නැහැ පින්නතුනේ. ඒ නිසා හොඳට සිහි කරන්න. මේවා මෙතන ඇරෙන්න අද ඇරෙන්න අපිට දවසක් හම්බ වෙන්නේ නැහැ. හෙට වෙනකොට සිහි කල්පනාව නැති වෙයි. වයස යනවා තවත්. හෙට දවසේදී අපිට මේවා තවත් කරගන්න බැරි වෙනවා මිසක් පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ තියෙන දේවල් අයින් කරගෙන සාමකාමීව සැනසille යන ජීවිතයක් ඇති කරගන්න. ඒකට වැරදිකාරයෝ කවුරුවත් නෙවෙයි කියන එක තේරුම් ගන්නට. මේ ධර්මයේ උවමනා වෙන්නේ අපට ඒකයි. සංසාර භව දෝෂේ අපි ළඟයි තියෙන්නේ. බුදුපසේ බුදුමහරහතුන්වත් නැත්තම් මේ ලෝකෙ නිවෙන්නේ නෑ. බාහිරින් මේවා දුන්නා නම් මාගන්ධිය හිටියා මොකද කළේ? දෙව්දත් හිටියා මොකද කළේ? සම්මා සම්බුද්ධත්වයට ගිය තුන් ලෝක වඳින පුදුන බුදුරජාණන් වහන්සේට මේවා තිබුණානේ. ඉතින් තව මොන කතාවදනේ? ඒ නිසා අපි ගැන කියන්න දෙයක් නැහැ. ඉතින් එසේ තිබියදී ධර්මයේ දැක බුදුන් මෙනෙහි කර ධර්මයේ ගුණ සිහි කර අපට කරන්න වෙන්නේ මෙන්න මේකයි. ඒ නිසායි ආර්ය ශ්‍රාවකයා බුදුහාමුදුරන්ගේ පණිවිඩය දැනගත්තා නම් විසමගතාය පජාය සමප්පත්තෝ විහෙරති. විසම සමාජය තුල සමසිතින් වාසය කරනවා කියලා කිව්වා. තාම මාර්ගඵල ලැබෙන්නේ නැතත් ඔබට මටත් පුළුවනි මේ විසම සමාජය තුල සමසිතින් වාසය කරන්න පිළිතුරු. ඒකට උත්සාහවත් වෙන්න. ඒ වගේම තමයි සබ්භ්‍යාපජ්ජාය පජාය අභ්‍යාපජ්ජෝ විහෙරති. දුකින් දෝමනස්යෙන් පීඩාවෙන් ශෝකයෙන් ඉන්න මිනිස්සයෝ අතර අභ්‍යාපජ්ජෝ විහෙරති. ඒ කෙනා දුක් දුම්නස් නැතුව ඉන්නවයි කියලා කියව බලන්න. බුදුපසේ බුදුමහරහතුන් හිටියේ නැද්ද? අග්‍ර ශ්‍රාවක මහ ශ්‍රාවක උතුම් හිටියේ නැද්ද එහෙම? මහරහතන් වහන්සේලා හිටියේ නැද්ද එහෙම? හිටියනේ. උන්වහන්සේලාට දුකක් දෝමනස්යක් තිබ්බද? කායික වශයෙන් දුක් ආපු අවස්ථා තිබෙනවා. නමුත් ඒවා දෝමනස්සයට පෙරලෙන්නේ කවදාවත් නැහැ. ඒ නිසා පින්නතුනි යන්න ශාසනය අඳුනගත්තා නම් ආගතඵල තියෙනවා නම් අඩුමතරමේ ශ්‍රුතවන්තව නම් ඒකෙනත් පින්නතුනි විසමගත සමාජය තුළ විසමකම් නැතුව සමව වාසය කරන ඒ වගේම දුක් දුම්නස් නැතුව අභ්‍යාපජ්ජෝ විහෙරති. ධම්මසෝතං සමාපන්නෝ ධම්මානුස්සතින් භාවේති. ඒ ධර්මසෝතයට පැමිණිලා ධර්මානුස්මෘතිය වඩනවය කියලා මහා නාම ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම පුණජ පරං මහා නාම ආර්ය ශාවකෝ සංඝං අනුස්සරති. ඔන ආර්ය ශ්‍රාවකයා උතනින් නවතින්නෙත් නැහැ. මොකද කරන්නේ? සංඝ රත්නය සිහි කරනවයි කියලා කිව්වා. ඒ සිහි කරනකොටත් ඔය කියෝ ඒ ටිකම ඒ විදිහටම සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. පුණජ පරං මහා නාම ආර්ය ශාවකෝ අත්තනෝ සීලානි අනුස්සරති. ඒ විතරක් නෙවෙයි ආර්ය ශ්‍රාවකයා තමන්ගේ සීලය සිහිපත් කරනවා. අකණ්ඩානි අච්චිද්දානි අසබලානි ආදී වශයෙන් මේ සීලය පිළිබඳව තමන්ගේ නේද? කාගේවත් නෙවෙයිනේ. ආර්ය ශාවකෝ අත්තනෝ සීලානි අනුස්සරති. දැන් අපි නම් අනුස්සරණය කරන්නේ කාගේ සීලද? මෙහි ඉන්න සේනාසනේ ඉන්න හාමුදුරුවන්ගේ. එහෙම නැත්තම් ළඟ ඉන්න අයගේ. අපේ සීලානුස්සතිය එහෙම නේ තියෙන්නේ. හරි යන්නේ කොහොමද? කන්නේ කොහොමද? තමන්ගේ සීලය බලනවද? බලන්නේ නැත්තම් බලන්න ඕන. බලනවා නම් වැඩිම නම් බලන්නට ඕන. ඒ නිසා තියෙන පැත්ත සහ නැති පැත්ත දෙකම මම මේ කියන්නේ. කරන්න ඕන වැඩේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. ඒ නිසා පිනතුනේ අත්තනෝ සීලානි අනුස්සරති. කාගේවත් එකක් නෙවෙයි. තමන්ගේ සීලය සිහි කරනවායි කියලා කිව්වා. ඒ සිහි කරනකොටත් අර විදිහේ රාග දේශ මොහයෙන් මැඩුණුසිට ඇති වෙන්නේ නැහැ කියලා. අනුන්ගේ සීල් මෙනෙහි කරන්න කියොත් මොකද වෙන්නේ? හොඳයි නම් කැටෙනවා. නරකයි නම් මොකද්ද? නෑ නරකයි නම් අනුන්ගේ සීලය නරකයි. එහෙමනම් අපට සාතුටයි දැනෙන්නේ. රාග පරිඋට්ඨිත. සෝමනස්සේ ලෝභ මූල වශයෙන් නේ. එහෙම නෙවෙන්නේ. එහෙම තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. හොඳයි නම් ගැටෙන්නේ ඇයි? අනේ මට වැඩිය හොඳ සීල් රකින්නවා කියලා ගැටෙන්න දෙන්නේ. ඉරිසියාව ඒවා මේවා ඔක්කොම ටික එන්නේ කොහෙන්ද? දෝෂ මූල සිත් වලින්. ඒ නිසා පිනතුනේ ඔන්න බලන්න මේ පැත්තෙන් තියෙන. ඒ නිසා මේවා එන්නේ නැහැ කියලා කිව්වා. තමන්ගේ සීලය මෙහෙය කරනකොට අර වගේම තමයි පුණ්‍යපරම් මහා නාම ආර්ය ශාවකෝ අත්තනෝ ඡාගං අනුස්සරති. තමන්ගේ ත්‍යාග ගුණය සිහි කරනවයි කියලා කිව්වා. අනුන්ගේවද? නෑ තමන්ගේවා. එහෙම සිහි කරනකොටත් ඔය කියන රාග, ද්වේෂ, මෝහ යටපත් වෙනවා. පීති ප්‍රාමෝජ්ජය උපදිනවා. කාය සංසිඳෙනවා. ඒ වගේම සැපය ඇති වෙනවා. හිත සමාධි වෙනවා. ඒ කෙනා විසමගත සමාජයේහි අවිසමව නැත්තම් සමසිතින් වාසය කරනවා කියලා කිව්වා. අපට බැරිම දේ මොකද්ද? විසමගත සමාජයේහි සමසිතින් වාසය කරන්න. එහෙනම් හදාගන්න වෙනව මොකක්ද? අන්නේ කියන ගුණ පිණිස මේ කාගේ ඒවද කියන්නේ මේ? ආගත ඵල ඇති ශාසනය අඳුනගත්ත ආර්ය ශ්‍රාවකයෝගේ විහරණය. විහරණය කියලා කියන්නේ
පැවැත්ම එයා ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණේයි ඇහුවේ. ඒකයි මේ උත්තර දුන්නේ. ඉතින් ඔය විදිහට ඒ විතරක් නෙවෙයි පුණ්‍යපරං මහානාම ආර්ය ශාවකෝ දේවානුස්සතින් අනුස්සරති භාවේති. දේවානුස්මෘතියත් වඩනවයි කියලා කිව්වා. ඉතින් ඒව තව ඉස්සරහට හම්බෙන්නේ ඒවා. අපිට ඒවටත් මේව සාධක වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. යෝසෝ මහානාම ආර්ය ශාවකෝ ආගත ඵලෝ විඤ්ඤාත ශාසනෝ සෝ ඉමිනා විහාරේන බහුලං විහෙරති. විශේෂණයක් දාලා තියෙනවා බහුලං විහෙරති. බොහෝ කොට වාසය කරන. එහෙනම් මේවා විතරද? නෑ ආර්ය ශ්‍රාවකයොත් දෛනික වැඩ කරගත්තා. හැබැයි බහුලං අපිත් දැන් මේ ටික කරනවා. දැන් අපේ බහුල මොකද්ද? මේ විහරණයද? අන්ධබාල පෘතජන විහරණයද? දැන් ආපස්සට හිතා ගන්න. මම මේ පෙන්නනවා. මේ වයින් කල්පනාවට ගන්නට එහෙනම් ශාසනයේ අඳුනගත් ආර්ය ශ්‍රාවකයෝ නම් මෙන්න මේ විදිහට බහුල විහරණයක් බුද්ධානුස්සතිය, ධම්මානුස්මෘතිය, සංඝානුස්මෘතිය, සීලානුස්මෘතිය, ඡාගානුස්මෘතිය, දේවතානුස්මෘතිය. විසුද්ධි මාර්ගයේ මේ පාඩම මොකද්ද? ඡානුස්සති, ඡ අනුස්සති, අනුස්සති 6. ඔය කියේ මොන හයද? ඔය 6 තමයි මේ කිව්වේ. එහෙනම් ආර්ය ශ්‍රාවකයෝ ශාසනය අඳුනගත්ත ඵල ධර්ම ලැබුවෝ. ඒ කියන්නේ සෝතාපට්ටි වෙච්ච අය. ඉන් මෙහා වුණත් ඒ අයටත් එහෙනම් අනුගමනය කරන්න වෙන්නේ කොහෙන්ද? ඔන්න ඔය කියන තැනින් තමයි පිනතුනි අනුගමනය කරන්න වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්මානුස්මෘතියේ භාවනාවේ ආනිසංස දක්වන්නේ යෙදුවේ. එහෙනම් ධර්මානුස්මෘතිය වැඩිවොත් මොනව හම්බ වෙනවද අපට? ඔය කිව්ව ආනිසංස පරිච්ඡේදේ ලැබෙනවා. රාගය යටපත් කරගන්න පුළුවන්. දේශය යටපත් කරගන්න පුළුවන්. මෝහය යටපත් කරගන්න පුළුවන්. අර්ථ වේද ධර්ම වේද ලබන්න පුළුවන්කම තියෙන. ඍජුවම ධර්මයේ පිළිබඳව අර්ථයේ පිළිබඳව අපට වැටහෙනවා. ධර්මානුස්මෘති භාවනාවෙන් පින්නතුනි. ධර්මයේමයි අපි මෙනෙහි කරන්නේ. එක පරියාප්තිය නැත්නම් ප්‍රතිපත්ති ධර්ම වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. සීලය ගැන හිතනවා, සමාධිය වඩන හැටි තියෙනවා, භාවනා කරන හැටි තියෙනවා, විපස්සනා කරන හැටි අහගන්න. මේ හැම දෙයක්ම අනුස්සති වශයෙන් වඩන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඒවා ඊට පස්සේ නිර්වාණ ධර්ම ආදී මේවත් අපිට අරමුණු කරන්නට පුළුවන් තියෙනවා ලෞකික කුසල් සිත් වලින්. එතකොට ඒවා නිර්වාණය අරමුණු කිරීම නෙවෙයි. නමුත් ඒ අනුසාරයෙන් කුසල් සිත් පහල කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට එහෙනම් ඍජුවම ධර්මයේ අනුස්මෘති කිරීමෙන් අපට අර්ථ වේද ධර්ම වේද ලබන්න පුළුවන්කම තිබෙනවා කියලා තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම තමයි අර කියෝ වගේ ඒ තුලින් විසම වූ සමාජය තුල සමසිතින් වාසය කරන්න, ඒ වගේම දුකින් පිරුණු කෙනෙක් නොවි සැපයට සැනසෙල්ලට පත්තුණු කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන්කම තිබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ආනිසංස වශයෙන් දක්වලා තිබෙනවා. ඒ වගේම මෙතන කිව්වේ ඒකයි මේ බඳු අවස්ථාවලදී මේ කියන තුන් ක්ලේශයන්ට හිත යට වෙන්නේ නැහැ. ධම්මං ආරබ්බ ආදී වශයෙන් දක්වන පෝරිම නයේනේව වික්කම්බිත නීවරණස්ස ඒකක්ඛනේ ඥානංගානි උපජ්ජಂತಿ. ඔන්න ආනිසංස කියනවා. ඔය විදිහට රාග දේශ මොහ යටපත් වෙනවා. ඊට පස්සේ පෝරිම නයේනේව වික්කම්බිත නීවරණස්ස කලින් කියන ලද ක්‍රම අනුරූපීව යටපත් කරන ලද නීවරණ ඇත්තහුට ඒකක්ඛනේ ධානාංගානි උප්පජ්ජಂತಿ. එක ෂණයකදී ධානාංග පහළ වෙනවයි කියලා කියනවා. ධානාංග පහළ වෙනවයි කියලා කිව්වට ධර්මානුස්මෘති භාවනාවෙන් ලැබෙන්නේ කොච්චරක්ද? උපචාර සමාධිය පමණයි කියන එක තේරුම් ගන්නට ඕනේ. එහෙනම් එක් අවස්ථාවක ධානාංග බලවත් වැඩෙනවා. හැබැයි මේ ධානාංග බලවත් වෙලා තිබෙන්නේ උපචාර සමාධිෙහි, අර්පණා සමාධිෙහි නෙවෙයි. එහෙනම් දේවාන් ධම්මානුස්මෘතියේ වැඩුවට අපිට ධ්‍යාන සමාපත්තිය උපදවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ කියන එක තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම ඉතින් ඔය අනුස්සති ඨාන සූත්‍රයේ පින්නතුනි ඔය වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා චෛමානි භික්කවේ අනුස්සති ඨානානි, මේ සිහි කළ යුතු ස්ථාන 6ක් තියෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකෙත් අර වගේම ඊටිපසෝ භගවා අරහං ආදී වශයෙන් තථාගතං අනුස්සරති ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේ සිහිපත් කරනවා. පුණජපරම් භික්කවේ ආර්ය ශ්‍රාවකෝ ධම්මං අනුස්සරති, ධර්ම රත්නය සිහිපත් කරනවා. ස්වාක්කාතෝ භගවතෝ ධම්මෝ කියලා අපි මේ ඉගෙනගත් ආකාරයට යස්මින් භික්කවේ සමේ ආර්ය ශ්‍රාවකෝ ධම්මං අනුස්සරති. මහණෙනි මේ ආර්ය ශ්‍රාවකයා යම්කිසි වෙලාවකදී මේ ධර්මානුස්මෘතිය සිහි කරනවා නම් නේවාස තස්මින් සමේ රාග පරිඋට්ඨිතං චිත්තං හෝති කියලා ආයත් අර විදිහට වෙනත් සූත්‍රයකත් ওই විදිහටම දක්වලා තිබෙනවා. උජුගතාස්සමේව තස්මින් සමේ චිත්තං හෝති. ඒ වෙලාවේදී හිත ඍජු භාවයටපත් වෙනවා. ධර්මයේ අරමුණු කරගෙන නික්කන්තං මුත්තං උට්ඨිතං ගේ ධම්මා. යා ඒ වෙලාවේදී
මිදෙනවා, නික්මෙනවා, නැගී හිටිනවා මොන වගේන්ද? ගේ ධම්හා ගේ දහාතිකෝ භික්කවේ පංචන්නේතං කාම ගුණාණං අදිවචනං කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. බලන්න තාම මේක පැත්තක්. අර එක පැත්තක්. මේ ධර්මානුස්මෘතිය වඩනකොට එහෙනම් නොඑක් දේවල් මම එකයි කියවේ ස්වාක්කාතෝ කියලා හිතෙනවා. පළවෙනියෙන් කියන ස්වාක්කාත නෙවෙයි. දෙවෙනියෙන් ස්වාක්කාතය කියලා හරියට සිහිය පිහිටවාගෙන ගුණ ආරමුණු කරගෙන මේ භාවනාව වැඩිවොත් පදයක් පාසා අපේ අභිවෘද්ධියක් මිසක්ක පරිහානියක් කවදාවත් වෙනවද? වෙන්නේ නැහැ. හැබැයි මේක කටින් කියනවා වෙන දෙයක් හිතන් ඉන්නවා. හිත වෙන කොහෙවත් තියෙන්නේ කටින් විතරක් වචන පිට වෙනවා. වෙන්නේ නැද්ද එහෙම? වෙන්න පුළුවන්කම තියෙන. ඒ නිසා සති සමාධි පිහිටවාගෙන තමයි මේක කරන්න ඕනේ. ඒක අපි කිව්වේ මේ භාවනාව ආරම්භයේදීම කිව්වනේ. මේ භාවනාව පටන් ගන්න ඕන කොහොමද? කොයි වගේ කරුණු කාරණා සම්පූර්ණ කරගෙනද කියන එක පැහැදිලි කරන්න යෙදුනේ. ඒ නිසා මෙන්න මේ අවස්ථාවේදී එහෙනම් ගේ ධම්මා උට්ටිතං ගේ දෙහි කියලා කිව්වේ පංචන්නේතං කාම ගුණාණං අදි වචනං. මේ පස් කාම ගුණයන්ට සමාන වචනයක් තවත් වචනයක් තමයි ගේද කියලා කියන්නේ. මේ ගේදයන්ගෙන් උට්ටිතං කියලා කියන්නේ කාමයන්ගෙන් නැගී හිටිනවා කියලා කියනවා. ඒ වගේම මුත්තං කාමයන්ගෙන් මිදෙනවා. කාමයන් නික්කන්තං කාමයන්ගෙන් නයිස්කරම්මයටපත් වෙනවයි කියලා කිව්වා. එහෙනම් මේ ධර්මානුස්මෘති භාවනාව වඩනකොට මොකද වෙන්නේ? ඔය විදිහට රාග දේශ මොහ තුනිය වෙලා ඒව යටපත් වෙලා ගිහිල්ලා සිත ඍජු වෙලා ඇවිල්ලා කාමයන්ගෙන් නයිස්ක්‍රම්‍ය වීම මිදීම නැගී හිටීම සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉදම්බිකෝ භික්කවේ ආරම්මණං කරිත්වා ඒව මිදේ කච්චේ සත්තා විසුද්ධ්‍යಂತಿ. මෙන්න මේ විදිහට මේ ධර්මයේ ආරමුණු කරගෙන සත්වයෝ විසුද්ධ භාවයටපත් වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. බලන්න නරකද? ධර්මානුස්මෘතිය වැඩියොත් වෙන දේ. එහෙනම් අපේ හිත පිරිසුදු කරගන්න ඕන. එහෙනම් ආනිසංසමේ නොඑක් ආකාරයෙන් කොහෙන් බැලුවත් භාවනාව කිරීමෙන් හිත පිරිසුදු වෙනවා තමයි නේ. නමුත් පිරිසුදු වෙන්නේ හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් කාමයන්ගෙන් හිත නැගී හිටලා ඒවට බැඳිලා යන්නේ නැහැ. ඒ වගේම විරාගී භාවයටපත් වෙලා ඒ වගේම මිදිලා ඒ වගේම නැගී හිටිලා හිත පිරිසුදු භාවයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ ස්ථානෙත් එතනත් බුදුරජාණන් වහන්සේ බුද්ධ ධම්ම සංඝ සීල ඡාග ඔය විදිහට මේ අනුස්සති හයම දේශනා කරලා තිබෙනවා. ඒ හයෙන්ම වෙන්නේ මොකද්ද? අර කියෝ වගේ සත්වයා පිරිසුදු භාවයට පත් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉදම්බිකෝ භික්කවේ ආරම්මණං කරිත්වා ඒව මිදේ කච්චේ සත්තා මේ ඇතම් සත්වයෝ මේ විදියට මහණෙනි මේවා ආරමුණු කරගෙන විසුද්ධ්‍යಂತಿ පිරිසුදු භාවයට පත් වෙනවා. ඉදේ ඒව මිදේ කච්චේ හැමෝමද? ඉදේ කච්ච කියලා කියන්නේ ඇතැමෙක්. එහෙනම් භාවනාව කරාට භාවනාව ඉගෙන ගත්තට මොකද කියන්නේ? ඇතැමෙක් තමයි මේ දක්ෂතාවයේ තියෙන්නේ. අනිත් අය හිත පිරිසිදු වෙන්නේ නැත්තම් මොකද හිතෙන්නේ? අපි හදන්නේ මේ අපිරිසිදු කොටසත් හිතේ තියාගෙන හිත පිරිසිදු කරන්න. එහෙම නේද තියෙන්නේ? ඇත්තටම මේ කොච්චර බණ ඇහුවත් පරණ ටික අයින් කරන්න පුළුවන්ද අපිට? එකතු කරන් තියෙන ওই පරණ කුණු මල්ල පුළුවන්ද? මොකද හිතෙන්නේ? අපිට දකින පේනේ වගේ නම් පේන්නේම ඒවා අයින් කරගන්න බෑ කියලා. මන් දන්නේ මොකද්ද කියලා. අපිටත් ඒක අමාරුයි කියලා නම් තේරෙනවා. හැබැයි බැරි නෑ කියලාත් අපි දන්නවා. ඒ නිසා අපිනතුනි පුළුවන්. අපි කියන්නේ අපි මේ කෙලෙස් නැසලා ඔක්කොම කළා මාර්ගඵල නිවන් ලැබලා හැම නෙවෙයි මේ කියන්නේ. නමුත් පින්නතුනේ බලවත් වූ සිහි කල්පනාවක් සහ ආනිසංස ආදීනව කල්පනා කරලා බැලුවට පස්සේ ඔය එකතු කරගෙන ඉන්නේ ඒවා බැහැර කරන්න අපට පුළුවන්. අපි හදන්නේ ඒ ටිකක් තියාගෙන මේ හිත පිරිසුදු කරන්න බණත් අහනවා භාවනාත් කරනවා වැඩසටහන් වලටත් එනවා. ඒ ඔක්කොමත් කරලා අපි හදනවා මේ ටිකක් තියාගෙන මේක පිරිසුදු කරන්න පුළුවන්ද? ඔය ඇත්තෝගේ ගෙවල් වල මහා අහි කොණපයක් බලු කොණපයක් මොකක් හරි මුල්ලක තියාගෙන ගේ කොච්චර පිරිසුදු කරලා හදන්න හැදුවට පුළුවන්ද? බෑ, අමාරුයි. කරන්න බෑ. ඒ නිසා තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ කිව්වේ එකයි මේ ඉදේ කච්චේ කොච්චර බණ ඇහුවත් කොච්චර බණ කිව්වා බුදුවරුලෝ පහළ වුණත් බුද්ධ ශාසන තිබුණත් ඉදේ කච්චේ ඇතැමෙක් තමයි මේ විදිහට මේවා අනුස්සති කරලා තමන්ගේ හිත පිරිසුදු කරන්නේ රාග මෝහ දෝෂ මේවා යටපත් කරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඉතින් ඒ වගේම ඕවා තවත් ওই විදිහට සූත්‍ර ධර්ම වල කොච්චරවත් දේශනා කරලා තිබෙනවා. ඉතින් එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩින්න සූදානම් වෙනකොට මහා නාම ශාක්‍ය ওই විදිහටම ගිහිල්ලා
තවත් ওই විදිහට ප්‍රශ්න විමසන්නට යෙදුනා. සුතං මේතං බන්තේ කියලා ස්වාමීනි ඔබ වහන්සේ දැන් සිවුරු හදාගෙන 3 මාසයක් චාරිකාවේ යන්නට සූදානම් වෙනවා. තේසං නෝ බන්තේ නානා විහාරේහි විහෙරතං කේනස්ස විහාරේන විහාතබ්බං. ස්වාමීනි ඔබ වහන්සේ ගියාට පස්සේ ඉතින් අපි නොඑක් විහරණයන්ගෙන් වාසය කරනවා. නමුත් කවර විදිහේ විහරණයකින් වාසය කරන්න ඕනද? ආයතර ප්‍රශ්නේම තමයි අහුවේ වෙනත් විදිහකට හැබැයි. දැන් මේ ලෙඩ වෙලා මහානාම ශාක මේ වෙලාව යනකොට මොකද වෙලා තිබුණේ? ඉස්සලා නිරෝගී වෙලාවේ ගිහිල්ලා ඇහුවේ මේ වෙලාවේ දැන් ලෙඩ වෙලා. ලෙඩ වෙච්ච වෙලාවේ තමයි ගිහිල්ලා ඇහුවේ දැන් ඉතින් නොඑක් වැඩ කරමින් අපි ඉන්නවා කොහොමද ඉන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙනවා. සාදු සාදු මහානාමේ ඒතංකෝ මහානාමේ තුම්මහකම් පතිරූපං කුලපුත්තාණං වගේ කුලපුත්‍රයන්ට ඔයගේ ප්‍රශ්න අහන එක බොහොම හොඳයි කියලා බුදුහාමුදුරුවෝ සාදුකාර දෙනවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සිල්වතුන් ගුණවතුන් පිනතුනි සතුටු වෙන්නේ ගුණේ දැකලාද අගුණේ දැකලාද? ගුණේ දැකලා. එහෙනම් ඔය ඇත්තෝ අපිව සතුටු කරන්න නම් මොකක් කරන්න වෙනවද? අගුණ පෙන්නලා කවදාවත් එහෙනම් සතුටු එහෙම පිරිසකුත් ඇති ලෝකේ. එහෙම පැවිද්දොත් ඇති. නමුත් පිනතුනි පෞද්ගලිකව නම් මම අගුණ දැකලා සතුටු වෙන කෙනෙක් නෙවෙයි. ගුණ පුරන්න අද මට හරි සතුටුයි. ඔය ඇත්තෝ එකතු වෙලා හිස් දානයක් කාලික දානයක් වශයෙන් පූජා කරගත්ත කොච්චර දෙයක්ද? හැමෝම එකතු වෙලා සන්තෝෂෙන් සතුටෙන් කොයිතරම් දෙයක්ද? මේවා දකිනකොට තමයි අපිට බණ කියන්න තව තවත් හිතෙන්නේ. නැත්තම් බණ කියන්න හිතෙන්නේ නෑ. ඇත්තටම කොච්චර කිව්වත් තේරුමක් තියෙන. ඊට වැඩිය හොඳයි මේ අපේ වැඩ කටයුතු රික් කරගෙන අපි පැත්තකටලා ඉන්නවනම් ඊට වැඩිය නරකද? අපිට හරියකේ අර්ථය තියෙනවනේ. අහන දෙයින් කියන දෙයින් අපිට පේන්නට ඕන මේවා යහපත්ව සිද්ධ වෙනවා කියලා. ඒ නිසා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සතුටු කරන බුදුවරු සතුටු කරන්න බෑ. අර සාරිපුත මහරහතන් වහන්සේගේ සහෝදරයෙක් හිටියනේ උපසේන කියලානේ. උපසේන මොකද කරේ? උන්වහන්සේ මේ සාරිපුත තෙරුන් වහන්සේගේ සහෝදරයෙක්. එක වසයි උනේ ගෝලයක් හදාගෙන ගියා. බුදුහාමුදුරුවෝ ළඟට මොකද කිව්වේ? තුච්ච පුරුෂය කියලා බැනලා නිඳා කළා බුදුහාමුදුරුවෝ එලව ගත්තා. එතුමා කල්පනා කරා මම බුදුහාමුදුරන්ගේ කවදා හරි සාදුකාර ලබන්න වැඩ කරනවා කියලා. ඒ ඔක්කොම අතෑරලා දාලා දසවස් ගිහිල්ලා අන්තිමට මහතෙරුන් කෙනෙක් බවට පත් වෙලා ඉගෙන කියාගෙන ඔක්කොම කරගෙන ආරණ්‍යකාංගය, තිචීවරිකාංගය, පිණ්ඩපාතිකාංගය කියන මේ 3 දූතහංගෙහි සමාදන් කරවමු ගෝල පිරිසක් හදාගෙන බුදුහාමුදුරුවෝ ළඟට ගියා. බලන්න. ගෝලයන්ගෙන් විස්තර ඇහුවා. මොනවද කරන්නේ? කොහොමද කරන්නේ? කියනකොට කිව්වා මේ ගුරුතුමා අපට මේවා මේ ඔක්කොම කියලා දෙනවා. ඔක්කොම දූතාංගධාරී. බලන්න. අන්න ඒ වෙලාවේදී උපසේන තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. එහෙනම් පුජ්‍යල වශයෙන් බැලුවද? ಗುಣ සහ කරන වැඩයි අපට වැදගත් වෙන්නේ. ඒ නිසා පිනදුනේ තේරුම් ගන්නට බුදුපසේ බුදුමහරහතුන් සන්තෝෂයටපත් උනේ සාදුකාර දුන්නේ හොඳයි කියලා අනුදැන වදාලේ. ಗುಣ ධර්ම යහපත් පිළිවෙත් මග මිසක්කා අගුණ ධර්ම නෙවෙයි. ඒ නිසා මමත් අනෙක් මාහිමිපාණන් වහන්සේ ඇතුළු අනෙක් අයත් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ඔබේ? ಗುಣ මග යෑමයි. අපෙන් ඔය ඇත්ත මොනවද බලාපොරොත්තු? සල්ලි මිලමුද? මොනවද අපෙන් බලාපොරොත්තු වෙන්නේ? හාමුදුරුවෝ විදිහට ಗುಣධර්ම පුරාගෙන බුද්ධ ශාසනය බබළුවාගෙන ඔබටත් පිහිට වේගෙන යන අය තමයි බුද්ධ පුත්‍රයන් විදිහට ඔබත් බලාපොරොත්තු වෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. අඤ්ඤෝඤ්ඤ නිශ්චිත ඔබෝ අඤ්ඤෝඤ්ඤ නිශ්චිත ඔබත් මා ඔබ ඇසුරු කරගෙනත් ඔබ මා ඇසුරු කරගෙනත් යා යුතු වන්නේ සසරට නොව නිවනටයි. ඒකටයි මේ ධර්මයත් අපි ඉගෙන ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන අවස්ථාවේදී සාදුකාර දෙන. ඇත්තටම ඉතින් අර කිව්වා වගේ අගුණ ධර්ම දකිනකොට පින්නතුනේ අපට හිතෙන්නේ මොකද්ද? ඒ විදිහේ කරලා වැඩක් නෑ කියන එක තමයි. ඉතින් ওই පහුගිය දවසකත් අපි ස්වාමින් වහන්සේ කෙනෙකුට ඔය අපි රේඩියෝ එකේ කියන ලද ධර්ම දේශනාවක් උන්වහන්සේට අපි යවුව අහන්න කියලා. ඉතින් අපේ වැඩිහිටි බොහෝම ගරු බුහුමන් කරන යෝගාශ්‍රමයේ ගරු සම්භාවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ කෙනෙකුට තමයි අපි ධර්ම දේශනාව යොමු කරේ. ඉතින් උන්වහන්සේ දවස් දෙකක් ගියාට පස්සේ මට පණිවිඩයක් දාලා තිබ්බා. දවස් දෙකක් යනවා කියලා කියන්නේ උන්වහන්සේ අහන්න ඇතිනේ අනිවාර්යෙන්නේ. අහලා ඉවර වෙලා උන්වහන්සේ පණිවිඩයක් විදිහට දාලා තිබ්බා මොකක්ද? උන්වහන්සේ අපිට අවබෝධයක් මේ අවවාදයක් දීලා තිබුණා. මේ ධර්මානුශාසනා කිරීම පිළිබඳව ඊටාම වටිනා කියන විදිහේ අනුශාසනාවක් ඇතුළත් වගන්තියක්. එතකොට උන්වහන්සේ ධර්ම පන්තියක් විදිහට තමයි මට ඒක එවලා තියෙන. ඉතින් මම උන්වහන්සේට පිළිතුරක් වශයෙන් යවුවා ස්වාමිනී බොහොම හොඳයි ඔබ වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මේ විදිහේ අනුශාසනාවක් කොට
ලබා දීම බොහොම පිං පිරෙනවා. මම මේක හිස් මුදුනෙන් පිළිගන්නවා කියලා උන්වහන්සේට පණිවිඩයක් දැම්මා. ඒ වගේම දාලා තිබුණ එකේ උන්වහන්සේ highlight කරලා මට ඒවලා තියෙන එක තමයි අන්තිම කාරණේ විදිහට තියෙන ධර්ම විනය කියාදී හික්මවා ගත නොහැකි මෝල් ගිලපු පිඹුරන් වැනි දුර්වච මුරණ්ඩු ගිහි පැවිද්දන්ට අනුශාසනා කිරීමට වඩා ඕජා ගලන මලකුණක් ළඟ හිඳ යෝග භාවනා කිරීම ඊතා උතුම්. පැහැදිලිද? තව වතාවක් මම කියන්නම් නේද? ධර්ම විනය කියාදී හික්මවාගත නොහැකි මෝල් ගෙලපු පිඹුරන් වැනි දුර්වච මුරණ්ඩු ගිහි පැවිද්දන්ට එක්කෙනෙක් නෙවෙයි ගිහි පැවිද්දන්ට අනුශාසනා කිරීමට වඩා ඕජා ගලන මල කුණක් ළඟ හිඳ යෝග භාවනා කිරීම ඊතා උතුම්. මොකද හිතෙන්නේ? තින් කරන වැඩ අනුව තමයි අපිට මේවා සමහර වෙලාවට අපිත් උපදේශයක් දුන්නාම ඒවට පිනතුනේ අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ගෝලියෝ වගේ තමයි ඇතම් මොකල් කටයුතු කරන්නේ නේ. තමන්ගේ කෙලස් ටික ඒවාට බහලාගෙන අපිවත් එක එක ගොඩවල් වලට තල්ලු කරනවා. නමුත් මතක තබා ගන්නට මම ඉන්නේ බුදුහාමුදුරන්ගේ යටතේ විතරයි. වාසනාවකට මට මේ ජීවිතේ තව කෙනෙක්ගේ යටතට යන්න උවමනාවක් නැහැ. ආචාර්ය උපාධ්‍යාය උතුමෝ ඉන්නවා ඒ හිස් මුදුනින් පිළි අරගෙන උන්වහන්සේලාගේ පාසෙවනේ තමයි ඉන්නේ. හැබැයි මම යටත් නැහැ. මෙහි ඉන්නෙත් මට ඕන නම් විතරයි. ඒ තරම් ස්වාධීනයි මගේ ජීවිතේ. මම ගෙදරටවත් බැඳිලා නැහැ. ඒ අය මාව බන්ධනෙට අරගෙනත් නැහැ, ගන්නත් බෑ. එහෙනම් කාටද මං යට වෙන්නේ? එහෙම වෙන්න ඕනද? සසරෙන් නිදහස් වෙන්න ආපු අපි බැඳුම් ලෙහා ගන්නවා මිසක්කා බැඳුම් තර කරගන්නේ නැහැ. ඒ නිසා මගේ උපකාරය ඔබේ බැඳුම් ලෙහා ගන්න මිසක්කා මාත්‍යේ බන්ධනෙට හිර කරගන්න නෙවෙයි. නිසා මේ කාරණා හොඳින් තේරුම් ගන්නට මම පැවිදුනේ සසර දුකයි කියලා මට හොඳටම කිව්වට හොඳටම නෙවෙයි තේරිලා. ඒ නිසා තේරුම් ගන්නට මේ ඉතින් උන්වහන්සේ දීපු අවවාදය ඇත්තටම මට හිතුණා. ඒ නිසා අපිට මම මේ කියන්න හැදුවේ අපිව සතුටු වෙන්නේ නම් ගුණය දහම දකින්න මිසක් වෙන දෙයකින් නෙවෙයි. දැන් ඔය ඇත්තටම අද විශාල දානයක් පූජා කරමින් දානට අනුශාසනා කරනකොට අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෙල්ලන්ගල ස්වාමීන් වහන්සේ අනුශාසනා කරේ. ඉතින් මගේ හිතට මදි. ඒකට මම කල්පනා කරා දැන් හොඳයි. ඒක දෙකක් නේ එතකොට. මට දැන් තව අවස්ථාවක් හම්බෙනවනේ. ඒ නිසා මම මේ අවස්ථාවේ මේ වැඩේ කරන්නම්. උන්වහන්සේට මේ අවස්ථාව දෙනවා නිසා දෙකක්. දෙගුණයක් ආනිසංස ලැබෙනවනේ කියලා මම තව ටිකක් සතුටු වුණා මිසක් අය පිළිබඳව අමනාප වුණාද? ගැටුණාද? නෑ. අන්න ඒකයි මම මේ කියන්නේ පිළිඳේ ධර්මයේ දන්න කෙනා ලැබෙන හැම දෙයින්ම අර්ථ සිද්ධිය සිද්ධ කරගන්නවා මිසක් එයා පස්සට යන්නේ හිත නරක කරගන්නේ කෙලෙසයට වැටෙන්නේ සසරට වැටෙන්නේ අපායට බර වෙන්නේ මේ මොකක්වත් නෑ. මම කල්පනා කර මට දැන් එතෙන්දෙම මේ හිතිච්ච දේවල්. දැන් දෙකයි දැන් හොඳයිනේ. මෙතනත් ටිකක් හම්බ වෙනවා. එතන මම කිව්වනම් බණ එතන විතරයිනේ. මෙතන නෑ. හැබැයි මෙතෙන්ට එනකොට අතනින්ම තව කොලයක් දුන්නා. ස්වාමීන් වහන්සේ මෙහෙම එකක් තියෙනවා තව ටිකක් කියන්න කියලා. කිව්වේ නැත්තම් මම නොකිය ඉඳී කියලා හිතනවද? නෑ. නොකිය ඉන්නේ නෑ. මට නම ඒව මේව ටික ලැබුණ නැති වුණාට මං ඒක එතෙන්දීම තමයි ඒක තීරණය කරගත්තේ. මං අද මේ අනුශාසනා විදිහට මේක කියනවායි කියලා. ඒ නිසා හිඟ දානයක් බාහිර අරගෙන කාලික දානයක් වශයෙන් දාන දායකත්වයේ ධර්මයෙන් මේ භාවනා මධ්‍යස්ථානයේ කටයුතු වලට නිතර සහ සම්බන්ධ වන පින්වතුන් සිල් පිරිසගේ සාමූහිකත්ව දායකත්වයෙන් සිදු කරන ලද මහා උසස් පින්කමක් සිද්ධ. ඒ නිසා සීලවන්ත පිරිසට සහ මහා සංඝරත්නයට දාන පූජාවක් සිද්ධ කළා. ඊටාම වටිනවා. හරි සතුටුයි මට. අනික් ඇත්තෝ ඇවිල්ලා දන් දෙනවා වගේ නෙවෙයි. කොයැත්තෝ සීලයක පිළිහිටාගෙන භාවනා කරගෙන මේ විදිය උසස් ගුණ පුරණ අතර වාරේ දානේ වටිනාකම ඔබම දෙනවා නම් ඒ දැනගෙන ඒක තමයි උසස්ම දානේ බවට පත් වෙන්නේ. ඉතින් දන් දෙන්න කියලා කියන්නේ අපට ගන්න නෙවෙයි කියන එක අපිම දීලා ඔයැත්තොන්ට පුරුදු කරනවා. නැත්නම් ආදර්ශය දෙනවා. දැන් ඔයම කියනකොට අද උදේ දානේ වළඳන මං එළියට එනකොට මට ගාමිණී මහත්තයා ඇවිල්ලා මතක් කරා ස්වාමීන් වහන්සේ අගෝස්තු මාසේ බාරගත දානයක් තියෙනවද කියලා. මට මතක දානයක් එහෙම එකක්
තිබුණේ නැහැ. හැබැයි පොත පෙරලා බලනකොට ගිය අවුරුද්දේදී තාත්තාගේ ශල්‍ය කර්මයට යන්න කලින් ගත්ත දානියක් තියෙනවා. හැබැයි දිගට ගත් එකක් නෙවෙයි. ඒ දායක නෝනත් එක්ක කතා කරගෙන එදා දවසට අපි ඉල්ලගත්ත එයත් සහ සම්බන්ධ වෙලා කටයුතු කළා. හැබැයි අද වාසනාවට ඒ දායක නෝනා අසනීප වෙලා එයාට දාන දෙන්න බෑ කියනවා. ඉතින් කිව්ව ගමන් පොත බැලුවා. මම කිව්වා මං දානේ දෙන්නම් කියලා. ඒ නිසා දෙන්නේ බලන්න මේවා අපි ඉල්ලලා අරන්ද? හොයලා අරන්ද? උත්සාහවත් වෙලාද? නෑ. කල්යාණ අධ්‍යාසයේ තියෙනකොට පින්නතුනේ හොඳ දේවල් එකතු වෙනවා. පාප අධ්‍යාසයේ නම් තියෙන්නේ නරක දේවල් එකතු වෙන්නේ. ඒව වළක්වන්න පුළුවන්ද? මේවට කියන්නේ ධර්ම ශක්තිය කියලා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා කියන්නේ මේ බණපද බුදුහාමුදුරු ස්වාක්ඛාත කොට දේශනා කරපුවා. කට කහනවට කියපුවා නෙවෙයි. ඒ නිසා ඒවා එහෙමම තමයි. ඒ වගේ ඵල ආනිසංස දකින්න තරම් අපිට අපේ ජීවිතේ භාවිත හුරුව නැතිකමයි තියෙන්නේ. සමස්තයටම. ඉතින් මේවා දන්න මහාන වුණත් නැහැ. ඇත්තම කතාව මේ. මහාන වෙලත් පිනතුනි ඊටාම අල්පතර පිරිසකට විතරයි ධර්මානුකූලව දකමින් එහි අනුරූපීව ජීවිත මෙහෙව ගන්න පුළුවන්කම තියෙන්නේ. පහුගිය දවසක මම මේ උදාහරණ වශයෙන් කියන්නේ ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිරිත් ටිකක් කියලා දැන් වස් කාලේ එනවා හැමෝටම ආශිර්වාද කරමු කියලා කියනකොට ඇත්තමෙක් කියනවා පිරිත් කියලා ඕවට හරියනවද කියලා බලන්නනේ ඇත්ත තමයි අපිටත් බැලුවමට මොකද හිතෙන්නේ ඕනවට වැඩිය ප්‍රඥා සම්පත්තිය මොහ කරවලා ගියාම ශ්‍රද්ධාවෙන් පිරිහිලා මොකද කියන්නේ පිරිත් කියලා හරියනවා ඒවට ඇත්ත තමයි නමුත් පිරිත් වලින් ගත්ත වැඩ මහබෝධිසත්වයෝම ජාතක පොතේ කොච්චරනම් තියෙනවද? බුදුණු අනතුරු ඒවා ගැන කියන්න ඕනේ නෑ පින්නතුනි. ලෞකික දේවල් ගොඩක් තියෙනවා. ලෞකික දේවල් නෙවෙයි අපට ඕන. ලෝකෝත්තර සෝයකට යන්නට. හැබැයි ඒ යන ගමන පහසුවෙන් යා ගන්නට නම් ධර්මයේහි ලැබෙන ලෞකික ආනිසංස පරිච්ඡේදයේද අපි දැනගෙන අපේ ජීවිතවලට එකතු කරගන්න ඕන. ඒකවත් බැරි නම් ධර්මයෙන් ලෝකෝත්තර සැපයක් අපි කෙසේනම් උපදව ගන්නද ලෞකිකව ලැබෙන ටිකක් ගන්න බැරි නම් අපට පුළුවන් වේද ලෝකෝත්තර දෙයක් ගන්න මේ ධර්මයෙන් පුළුවන්ද බෑ ඒ නිසා මේවා ලැබෙන හැටි දැනගෙන පිළිපදින්නේ හැටියට ලැබෙනවා කියන එක නෝරදවාම සිද්ධ වෙනවා ඒ නිසා උසස් දානයක් පූජා කරගත්තා නායක හිමිපාණන් වහන්සේ ඇතුළු අරණ්‍ය වාසී සියලු ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුව සම්පත් ලැබේවා කියලා යත් ප්‍රාර්ථනා කරනවා ඒසේම වේවා ඒ වගේම මේට සහ සම්බන්ධ වූ සියලු දෙනා නමින් අභව ප්‍රාප්තෝ දෙමව්පියන් ඥාතීන් හිතමිතුරන් පින් අනුමෝදන් කිරීම සුජීවත සිටින ධර්මණු පුරූමිනි පිරියන්ටන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සිද්ධ කරනවා ඉක්මන් භවයකදී සුවසේ පාරමී පුරාණිවන් අවබෝධ කර ගැනීමට මෙම පින්කම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒසේම වේවා දාන පූජා කරපු ඇත්තටම සතුටු වෙන්න ඒ ඇත්තෝ දාන විතරක් නෙවෙයි ගිලන් උපස්ථානයට රුපියල් ගානක පරිත්‍යාගයක් සිද්ධ කරලා තියෙනවා ගාන කියන්නේ මම. නේද? එතකොට ගිලන් උපස්ථානද සහිතව තමයි මේ පින්කම සිද්ධ කරලා තියෙන්නේ. බලන්න එහෙනම් දැන් මේ එකතු වෙලානේ පූජා කරේනේ. අඩුවෙන් එකතු කරලාද? නෑ වැඩියෙනුත් එකතු කරලා තියෙනවා. නැත්තම් එහෙම එකක් කරන්නේ නෑ. ඒ නිසා පින්නතුනි ඇත්තටම හරි සතුටුයි මේ වගේ වැඩ කරන්න ඕනේ. මේ වගේන් සමගිය වැඩෙනවා. ඕන මොනවද? මේව තමයි ඕන දේවල්. දැන් මේ අර මේ අපි දැන් කතා කරා උදෙක් කතා කරා තරුණ ඇත්තෝ නෑ. ඇවිල්ලා බලපුවාට පස්සේ ඉන්නේ කවුද ඔක්කොම? ඔව් 45 එහෙම නැත්නම් 50 60 ඔතනින් එහා තමයි මේ ඔක්කොම. ඇයි මේ තරුණ අය නැත්තේ? තරුණ අයට කරන්න වැඩ නැති නිසා මේ තැන්වල. එහෙනම් දැන් මොකද කරන්න වෙන්නේ? ඒ අයටත් වැඩ හදලා දෙන්න වෙනවා. ඉතින් ඒක ඉතින් අපට අතිරේකව මහන්සි වෙන්න වෙන වැඩ. නමුත් ඒ වාට ඉතින් එයා අපෙත් යම්කිසි දෝෂයක් අඩුපාඩුවක් තියෙනවද නැද්ද ඒවට? තියෙනවා. ඒ නිසා පින්තුනි මම මේවා මතක් කරන්නේ ඉතින් මේවත් අපි නිවැරදි වෙනකොට හැම තැනකින්ම මේ ජීවිත පරිපූර්ණ වෙනවා. ස්ථානයක් වුණත් බැබලෙන්නේ පින්තුනි මේ වගේ අවස්ථාවල. නිසා අපි ඔය ඇත්තන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ සමගිය සම්පන්න එකතුමුතුව මේ නිවන් මඟ ඔබ යන්න වෙන දෙයක් මෙතන ඇත්තේ නැහැ. ඒ නිසා අන්නේ සඳහා පිළිපදින්වා කියන ආරාධනාවත් අපි විසින් සිද්ධ කරනු ලබනවා. ඉතින් ඔය ඔක්කොම මොනවද? ඇත්තටම බැලුවාම මම බණට කියන්නේ ධර්මානුස්මෘති භාවනාවේ ආනිසංස නේද? දැන් ධර්මානුස්මෘතිය වැඩුවොත් ඕව වෙනවා කිය දැන් කියවනේ කලින්නේ. මේ සූත්‍ර පාඨයෙන් ඒ වගේ මේ වගේ ඔක්කොම කියව මොනවද?
මේවා. ඉතින් ධර්මයේ මෙනෙහි කරන්න පින්නතුනි මේ කියන தত্ত্বය අපේ ජීවිතවල තව බලවත් භාවයටපත් වෙනවා. ඒකයි මේ කියන්නේ අපේ තියෙන මේ නීවරණ ධර්ම සියල්ල යටපත් වෙලා යනවා. ඒ වගේම ක්ෂණයකදී ධානාංග ටික බලවත් භාවයටපත් වෙනවා. එතකොට ඒක ධානාංග බලවත් වුණාය කියලා කියන්නේ නීවරණ යටපත් වෙලා උපචාර සමාධියේ පිහිටනවා මිසක්කා අර්පණා සමාධියට නැගී නෙවෙයි කියන එක තේරුම් ගන්නට ඕන. ධම්ම ගුණාණං පණ ගම්භීරතාය නානප්පකාර ගුණානුස්සරණාදි මුත්තිතාය වා අප්පණං අප්පත්වා උපචාර මත්තමේව ධානං හෝති. ඔන්න හේතු කාරණාව කිව්වා. මොකද්ද? ධානාංග ලැබෙනවා කියලා කිව්වට ධම්ම ගුණාණං පණ ගම්භීරතාය මේ ධර්මයේහි ගුණ ගාම්භීර බැවින්ද මේක අර්පණාවට යන්නේ නැත්තේ ඇයි එහෙනම්? පරමාර්ථ වශයෙන් ධර්මයේ ගුණ අරමුණු කරනවා. මේ ධර්ම ගුණයන්ගේ තියෙන ගාම්භීරත්වය නිසා අපේ හිත බලවත් චිත්ත ඒකාග්‍රතාවයකට යන්නේ නැහැ කියලා කිව්වා. බලන්නනේ ලොකු බරක් අතින් ඉස්සුවොත් මොකද වෙන්නේ? නැත නිශ්චලව තියාගන්න පුළුවන් වෙවුලනවද? වෙවුලනවා. අන්න ඒ වගේ මේ බරය අපට හිතට උහුලන්න බෑ. ඒ නිසා හිතේ ධ්‍යාන මට්ටමට ඒකාග්‍ර වෙන්නේ නැහැ කියලා කිව්වා. එහෙනම් ධර්මයේ ගුණ ගාම්භීරත්වය මුල් කරගෙන මේ කර්පණා සමාධියට එන්නේ නැහැ කියලා. ඒ වගේම නානාප්පකාර ගුණ අනුස්සරණ අදිමුත්තතාය. මේ නොඑක් ගුණ සිහිපත් කරන අදහස් ඇති බැවින්ද මේ කර්පණාවට එන්නේ නැහැ කියලා කිව්වා. ස්වාක්කාතෝ, සන්දිට්ඨිකෝ, අකාලිකෝ, එහිපස්සිකෝ, ඕපනයිකෝ දැන් එකක්ද? එකක් ගන්න බැරිද? ස්වාක්කාතෝ සීලයෙන්ද, සමාධියෙන්ද, ප්‍රඥාවෙන්ද, මුලද, හගද, මැදද කියලා මෙහෙම හිතනකොට ආයි එකක් ගත්තා. ආපෞත් යනවා නේද නොඑක් අවස්ථාවලට. එහෙනම් අන්න නානප්පකාරස්ස ගුණ අනුස්සරණ අදිමුත්තතාය. නොඑක් ගුණ සිහි කිරීමේ අදහස නිසාද මේක බලවත් සමාධියකට එන්නේ. උපචාරපත්තමේව ධානං හෝති. උපචාර ප්‍රාප්ත වූ ධානයක්ම ලැබෙනවයි කියලායි දේශනා කළා. ඉතින් පැහැදිලි නේද එහෙනම්? ධ්‍යානයේ ධානාංග ශක්තිමත්ද නැද්ද? ධානාංග ශක්තිමත්. නීවරණ ධර්ම යටපත් වෙලා. ඒවා යටපත් වෙනවා, ධානාංග බලවත් වෙනවා, උපචාර සමාධියේ පිහිට ගන්නවා. ඒ උපචාර සමාධියෙන් විපස්සනාවට හැරුණොත් කෙනෙකුට මාර්ගඵල නිවන්ද අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. තදේතං ධම්ම ගුණානුස්සරණ වශයෙන් උපන්නත්තා. ඒක ධර්ම ගුණ මෙනෙහි කිරීමෙන් උපන් බැවින් ඒකට කියනවා ධම්මානුස්සති චේව සංකං ගච්ඡති. එය ධර්මානුස්මෘති සංඛ්‍යාවටම යනවයි කියලා කිව්වා. උපචාර සමාධියට එන්නේ. හැබැයි ඒ එන්නේ දහම් ගුණ සිහි කිරීම නිසා. අන්න ඒ නිසා ඒකට කියනවා ධර්මානුස්මෘතිය කියන සංඛ්‍යාවටම යනවයි කියලා කිව්වා. ධර්මානුස්මෘති භාවනාවේ ආනිසංස වශයෙන් දක්වලා තිබෙනවා. පැහැදිලි නේද? අපේ හිත නීවරණ යටපත් කරගත්තේ ධර්මයේ සිහි කරලා. අපේ හිත ධානාංග බලවත් කරගත්තේ ධර්මයේ සිහිපත් කළා. අන්න ඒ නිසා ඒකට කියනවා ධම්මානුස්සති කියලා. පැහැදිලිද? ඉදංච පන ධම්මානුස්සතින් අනුයුක්තෝ බික්ඛු එවං ඕපනය්‍යකස්ස ධම්මස්ස දෝසාන්තරං ඉමිනාපංගේන සමන්නාගතං සත්තාරං නේව අතීතංසේ සමනුපස්සාමින්න පණේතරහි අඤ්ඤතර තේන භගවති. එවං ධම්මගුණ දසනේ නේව සත්තරි සඝාරෝ හෝති සප්පතිස්සෝ. උන ඊළඟ ආනිසංසය දක්වලා තිබෙනවා. මේ ධර්මානුස්මෘතියේදී වාසය කරන භික්ෂුව මේ විදිහට මේ ධර්මය ස්වාක්ඛාතයි, සන්දිට්ඨිකයි, අකාලිකයි, එහිපස්සිකයි, ඕපනයිකයි මොහොම හිතනකොට දේශාන්තරං ඉමිනාපංගේන සමන්නාගතම් මේ ගුණධර්මයන්ගෙන් සමන්වාගත ස්වාක්ඛාත කියලා කිව්වේයි මනාකොටම දේශනා කළා. කවුද? බුදුහාමුදුරුවෝ. මේ ධර්මයේ දේශනා කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙනම් දැන් ධර්මයේ ස්වාක්ඛාත ගුණය සිහි කරනකොට ඉබේම අපි විශ්වාසයට යන්නේ කා කෙරෙහිද? බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසයට යනවා. අන්න බලන්න ඒ නිසා මොකද කියන්නේ? ඉමිනා පංගේන සමන්නාගතං සත්තාරං මෙබඳු අංගයන්ගෙන් යුතු මෙබඳු ගුණයෙන් යුතු ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක්. දැන් බුදු ධර්මයේ ස්වාක්ඛාතයි කියලා කිව්ව මනාකොටම දේශනා කළ නිසා. එහෙනම් ශාස්ත්‍රෝන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද? ඇත්තම කියපු කෙනෙක්.
ඒ බඳු ශාස්ත්‍රෝන් කෙනෙක් ආය හම්බෙන්නේ. මේ ගුණාංගයෙන් යුතු ශාස්ත්‍රෝ කෙනෙක් නේව අතීතංසේ සමනුපස්සාවි. මම අතීතයේ ආයේ මට හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම අනාගතංසේ අනාගතයේත් මට එහෙම කෙනෙක් ආයේ හම්බ වෙන්නේ නැහැ. බුදු කෙනෙක්ම තමයි හම්බ වෙනවා නම් වෙන කෙනෙක් නැහැ. අඤ්ඤත්තර පණේතරහි දැන් ඉතින් ශ්‍රී ගෞතම ලෞතර බුදුරජාණන් වහන්සේ ඇරෙන්න තව කෙනෙක් හම්බ වෙන්නේ නැහැ කියලා මෙන්න මේ විදිහට සත්තරී සඝාරවෝ හෝති සප්පතිස්සෝ ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි ගෞරව පාත්‍රයට යනවා. එහෙම නැත්නම් සප්පතිස්සෝ ප්‍රතිෂ්ඨාවට යනවා කියලා දේශනා කරනවා. ධර්මානුස්මෘතිය ආනිසංස වශයෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ගුණ තමයි මේ හැම තැනකින්ම ප්‍රකට වෙන්නේ අපට. ස්වාක්ඛාත ගුණය පුරාවටම අපි බැලුවා. ඒ හැම එකකින්ම අවසානයේදී මොකද උනේ? බුදුහාමුදුරුවෝයි මේ ධර්මයේ ස්වාක්ඛාත කරලා දේශනා. සපරිසුද්ධ කේවල පරිපූර්ණ කිව්වා නේද අපි? පිරිසුදු දහමක් දේශනා කළා. අයින් කරන්න කිසිවක් නැහැ. එහෙනම් අයින් කරන්න නැතුව දුන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේගේ ගුණාංගයක් මේ එළියට එන්නේ. ඒ වගේම පරිපූර්ණං කියලා කිව්වා එකතු කරන්න දෙයක්වත් නැහැ. ඉතුරු වෙලා නැහැ. ඒ කවුද එහෙම කළේ? ශාස්ත්‍රුන් වහන්සේ. ඔන්න ඔය විදිහට පිනතුනේ සත්තරේ ගාරවෝ ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි ගෞරවයට පාත්‍ර වෙනවා. ගෞරවයට යනවා. බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන බුද්ධ භක්තිය මොකද වෙන්නේ? දවසින් දවස වැඩි වෙන්න ඕන. වැඩි වෙනවද? ධර්මානුසුත් භාවනාව වඩලා වැඩි උනේ නැත්තම් වැඩිලා නැහැ භාවනාව. වෙන එකක් කරලා තියෙන්නේ මොකද්දෝ කියලා. මන්ත්‍රයක් ජප කරනවා වගේ. හරියට කළොත් මොකද වෙන්නේ? වැඩි වෙන්න ඕන. ඊළඟට ධම්මේ ගරුචිත්තේ කාරී සද්ධාදී වේපොල්ලං අධිගච්ඡති. තවත් ආනිසංශයක් ධම්මේ ගරුචිත්තේ කාරෝ ධර්මයේ කෙරෙහි ගරු බුහුමන් කරන්නෙක් බවට පත් වෙනවා. පිරිත් කියලා වැඩක් තියේද කියලා කවදාවත් කියනවද? එහෙම කියවෙන්නේ. එහෙම කියවෙන්නේ මොනවා නිසාද? මේ කියන විදිහේ අනුස්සති භාවනාවකින් මේ ධර්ම ශක්තිය අපි දිනු කරගෙන නැති නිසා. ඒක කොච්චරද නේද? ධර්මයේ ගෞරව භාවයට පත් වෙනවා. පිනතුනි ගරු චිත්තේ කාරී සිත ධර්ම ගෞරවයෙන් පිරෙනවය කියලා කිව්වා. ඉතින් ඇත්තටම මේවා අපට වෙන්න ඕනේ වනේ. වෙන්නේ මොනවා හරහාද? ධර්මානුස්මෘති භාවනාව හරහා. වෙලා නැහැ න ะ. අපටත් එහෙම වෙලා නැහැ තාමනේ හරියට. ධර්මයේ කෙරෙහි ගෞරව කියන එක අඩුද වැඩිද මදිද ඇද්ද? මදි. එහෙනම් දැන් මොකද්ද කරන්න වෙන්නේ? ස්වාක්ඛාතෝ කියලා විතරක් හරියන්නේ නෑ. ಗುಣ වැටහෙන ආකාරයෙන් දැන් අපි මේවට දේශනා මම හිතන්නේ මාස 3ක් විතර කියලා ඇති. ඊටත් වැඩිද දන්නෙත් නෑ. ඒ අනුසාරයෙන් ආයෙ බලන්න මේ ටිකෙන් සෑහීමකටපත් වෙන්න බෑ. මේව මනයි නෙවෙයි. තව ඕන තරම් හිත විහිදවලා මේව කරන්න පුළුවන්. ඒ වගේ සද්ධා වේපොල්ලං අධිගච්ඡති. ශ්‍රද්ධාවේ විපුල බවක් අධිගමනය කරගන්නවා කියලා කිව්වා. කියන්නේ සදහැ විශ්වාසය. මේ ධර්මයේ කෙරෙහි තියෙන විශ්වාසය ඊටමත් බලවත් භාවයටපත් වෙනවයි කියලා කිව්වා. සද්ධා වේපොල්ලං අධිගච්ඡති. ඒක වෙන්නේ මේ ධර්මානුස්මෘතිය ඇත්තටම බලන්නට පින්නතුනි මේ ධර්මය සම්දිට්ඨිකයි කියලා කියනකොට අකාලිකයි ඒහිපස්සිකයි ඒව බලව කියලා පෙන්වන්න පුළුවන්. පච්චත්තං වේදිතබ්බෝ තම තමන් දත යුතුයි නුවණින්. ඕපනයිකයි තමන්ගේ సంతානයට පමුණව ගන්න වටිනවා. මේවා මේ විදිහට අර්ථ වශයෙන් මෙනෙහි කරනකොට ශ්‍රද්ධාව, විශ්වාසය, ධර්මයේ කෙරෙහි විශ්වාසය. එහෙම වෙච්ච කෙනා අචල ශ්‍රද්ධාවටපත් වෙනවා කියලා කියන්නේ කොයි අවස්ථාවද? සෝවාන් මාර්ගඵල ලබනකොට. ඊට පස්සේ ආය කාටවත් ඒක වෙනස් කරන්න පුළුවන්ද? එදාට කියයිද කවදාවත් පිරිච් කියලා වැඩ නැහැ කියලා. එදාට තේරෙනවා මේකේ වටිනාකමනේ. අද එහෙම කිව්වට සමහර වෙලාවට තියෙන ප ဋ ාහනේ කියන වැරෙන්න වෙනේවා කියන්න ඕන. එහෙමත් තියෙනවනේ අපේ දෘෂ්ටිනේ. එහෙමත් තියෙනවද? ධාමදුරන්ගේ ධර්මේ නම් කොහෙන් ගත්තත් ස්වාක්ඛාතයි කියලා අපි මේ පාඩමේදී කොච්චරවත් පෙන්නුවා නේද? විනය පාළියෙන් අරගෙන සාධක පාඩ පෙන්නුවා නේද? සූත්‍ර පාඩවලින් දුන්නා. එහෙනම් අභිධර්මයේ විතරද? ප ဋ ාහනේ කෙරවලේම තියෙන කොටස. සත්ත ප්‍රකරණේ 7 වෙනි ප්‍රකරණේ. ඒක ගරු කරලා අනිත් ඒවා යට කරන්න පුළුවන්ද අපට? එහෙම බෑ. ධම්මේ බලවන්තෝ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවේ පුල්ල භාවයකට යනවා. බලවත් ශ්‍රද්ධාවට යනවා. බුදුහාමුදුරන්ගේ මුවින් දේශනා කළපු බණ පදේද
ධම්මපද පාළියේ තියෙන එක ගාථාවක ගාථා පාදයේද ඊටාම වටිනා දේවල් හැටියටයි අපට වැටෙන්නේ. ආලවක යක්ෂයා රන්තහඩු වල පරපුරෙන් ඒවා ලියාගෙන තියාගෙන ඇවිත් තිබුණානේ නේ. බලන්න. ඒ වගේ පින්නතනේ මේ ධර්මයේ පිළිබඳව බලවත් වූ ශ්‍රද්ධාවක් විශ්වාසයක් අපටද ඇති වෙනවා. ධර්මානුස්මෘති භාවනාව හරහා. ඒ වගේම පීති පාමොජ්ජ බහුලෝ හෝති. ඒක නම් වැටහෙන්න ඕනේ. ප්‍රීති ප්‍රාමෝද්‍ය බහුල කෙනෙක් බවට පත් වෙනවා කියලා කියනෝනේ. කරත්තෙට අහුවෙච්ච කජුලෙල්ල වගේ නෙවෙයි කොච්චරවත්. සතුට වෙලා සැනසille ඉන්නවනේ. ඒවට මොනවද ඕන අපි? අපට ඕන ඒ ටික නේද ඇත්තටම. ගෙදර ඉඳලත් ඒ ටික කරගන්න බැරි නිසානේ මේවා එන්නේ මෙහෙ. එහෙ පුළුවන් නම් මෙහෙ එනවද? එහෙ පුළුවන් වෙච්ච කවුරුවත් මෙහෙ ආවේ නෑ. ඇතම එක් ආවා ඉතින් නේද? අර සංසාර පුරුව තිබුණු බලවත් ඉන්ද්‍රිය මොහොකරවා ගිය අය ඒ බඳු අය එනව නැතුව නෙවෙයි නිග්‍රහ වෙනස නමුත් ඒ අය නාව සංඛ්‍යාවේ තියන්නට පුළුවන් 14යි ඉන්නේ තරමට පින්නතු. ඒ නිසා එහෙම නැතුව මෙහෙම ඇවිල්ලත් අපිට මෙහෙත් එහෙමනම් කබලෙන් ලිපට වැටුණා වගේ නේද අන්තිමට. ඒ නිසා මෙහෙට ඇවිල්ලා එහෙම නොවෙන්න නම් ධර්මානුස්මෘති ආදී මේ අනුසති හරහා අපේ හිත හදාගෙන ප්‍රීති පාමොජ්ජ බහුලය බවට පත් වෙන්න ඕන. අත්හැරීම පුරුදු කරන්න ඕන. කිසි දෙයක් කිසි කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. Tamanට තියෙන දේ දෙන්න. දැන් දානයක් දීලා මොකද කරේ? දුන්නනේ. නේ? ඒ වගේ දෙනවා. එහෙම කරනකොට තමයි සැනසෙල්ලේ ඉන්න පුළුවන්කම තිබෙන්නේ. නිසා ප්‍රීති පාමොජ්ජ බහුලෝ හෝති. බය බේරව සහෝ. කවදාවත් බය වෙන්නේ නෑ කියලා කිව්වා. දැන් අපි නම් බය නෑ කියලා මොකද කරන්න යන්නේ? අඬු සරවල් කරගන්න යන්නේ. ඒ බය නැතිකමද මේ වගේ එන්නේ? මේ එහෙ බය නෙවෙයි. මේ කියන්නේ ඔව් කිසි භයානක ආරම්මණයකට බය වෙන්නේ නෑ. අමනුෂ්‍යයෙක් ඉස්සරහට ආවත් ධර්මානුස්මෘතිය වඩලා තියෙනවනම් බය වෙන්න ඕනද? නෑ. හැබැයි අපට එහෙම පිළිලා ඉන්න පුළුවන්ද? ආයෙ හිතලා බලන්න වෙනවා. බය වෙනවා නම් ධර්මානුස්මෘතිය වැඩිලා නෑ. ඉතින් මේ වගේ අභ්‍යාස එහෙමක් කරලා බලන්න පුළුවන් ඕන. කනත්තට එහෙම ගිහිල්ලා චුට්ටක් රාත්‍රී කාලේ ධර්මානුස්මෘතිය වඩලා වැඩුණාද කියලා බලන්න පුළුවන් ගිහිල්ලා. ආනිසංස බලන්න පුළුවන්. එතකොට බය බේරව සහෝ. ඒ අය බය වෙන්නේ නැහැ. ඒ වගේම දුක්ඛාදි වාසන සමත්තෝ. දුක්ඛාදි වාසන සමත්තෝ කියලා කියන්නේ දුක ඉවසා ගන්න පුළුවන්කම තියෙන. අපිට බැරිම දේ මොකද්ද? මේ වෙන දේවල් සමහර ඒවා ඉවසා දරා ගන්න බෑ. බැරි මොකක් නිසාද? ධම්මානුස්මෘතියක් නැහැ. ධර්මානුකූලව කල්පනා කරන්න බැරිකම අපට තියෙන්නේ පිළිතුරු. එහෙනම් හිත හදාගත්තොත් මොකද කියන්නේ? දුක්ඛාදි වාසන සමත්තෝ මේ දුක ඉවසන්න පුළුවන් කෙනෙක් බව පත් වෙන. ඒක කායික දුකත් එහෙමයි, මානසික දුකත් එහෙමයි. කායික දුක උහුලපු තැන් ඔය බණ පොතේ සඳහන් කරලා තියෙන්නේ. බඩ කැක්කම බඩේ කුච්චිසය වාතයේ කිපිලා පිපිරෙන්න හදනකොට කේන්දරි ගානකොට සාමණේරය ඇවිල්ලා කිව්වේ ස්වාමීනි ඔබ වහන්සේ මේ වේදනානුපස්සනාව සතිපට්ඨානෙ හැම වඩලා නැද්ද ඕන්න? හොඳයි ඇවැත්නි වඩලා තියෙනවා කියලා ඊවසුවා. මොකද උනේ අන්තිමට? හොසේ වාතේ පෙරලා බඩ පෙරලාම ගියා. ඇවැත්නි ඊවසුවා ඇද්ද කියලායි උන්වහන්සේ ඇහුවේ. අන්න එහෙම පුළුවන් ශක්තියක් තියෙන්නේ මොකටද? මෙන්න මේ ධර්මානුස්මෘතිය තියෙන්න ඕන. ධර්මානුකූලව කල්පනා කරලා බලන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ ඇයිට දුක් ඉවසන්නට පුළුවන්කම ලැබෙන. ඉතින් අපිට දුක් දෙකයිනේ තියෙන්නේ නේ. මොකද්ද දෙක? කායික දුකයි මානසික දුකයි. කායික දුක හේතු ප්‍රත්‍යයෙන් හැදෙනකොට අපිට විනාශ කරගන්න උපක්‍රමයෙන් යන්තම් එහෙම මෙන් සංසිඳව ගන්න එකයි තියෙන්නේ. ඒකට ආයි වෙන කරන්න දෙයක් නැහැ. සමහර ඒවා ඉවස ගන්නම වෙනවා. අදිවාසනා පහතබ්බා. සබ්බාසව සූත්‍රයේ දේශනා ඉවසීමෙන් පැහැසිය යුතු ආශ්‍රව. මේවා ඉවසලා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. බඩේ අමාරුවක් හැදෙනවා. බෙහෙතක් බීවට හොඳ වෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? මොකද කරන්න තියෙන්නේ? කරන්න දෙයක් නැහැ ඉවසන්න වෙනවා. ඔච්චරයි තියෙන්නේ. ස්පිරිතාලෙට ගියත් ඉතින් ඒගොල්ලොත් බෙහෙත් දීලා අන්තිමට කියන්නේ මොකද්ද? ඉවසන්න කියලා. අර අපේ ස්වාමීන් වහන්සේ කෙනෙකුටත් එහෙම කියලා උන්වහන්සේ ගහලා තිබිච්ච කටුවේවත් එක්ක අරගෙන තමයි මෙහෙ ඇවිත් තිබුණේ.
ඊට පස්සේ ආයේ කළු බෝලට කොහෙද ගියා. දොස්තර මහත්තයා නර්ස් නෝනලා කියන්නේ මොකද්ද? ඉවසන්න හාමුදුරුවනේ කියලා. ඉතින් ඒගොල්ලොත් එහෙම කියනවා. ඉතින් අපිත් කියන්නේ මොකද්ද? ඇත්ත. කායික ආබාධ කියන ඒවා එහෙනම් ඉවසලා දුරු කරගත යුතු ආශ්‍රවයක් අපේ තිබෙනවා. සයසීමෙන් අපි ඒක කරන්න මේකට වෙන කරන්න දෙයක් නෑ පින්නතුනි. බලවත් වූ රෝගයක් හැදෙනවා මොකද කරන්නේ? ඉපා කියන්නද? බෑ කියන්නද? පස්සේ ගන්නම් කියන්නද? මොකක්වත් බෑ. ඉවසන්නට ඕනේ. නිසා ඉවසීම පුරුදු කරන්නට ඕන. ඊට පස්සේ මානසික දොම්නස නම් අපට පිළියම් කරගන්න පුළුවන්. කායික දුක්ඛ වේදනාව විපාක විඥානයක් වශයෙන් අපේ సంతානයේ පහළ වෙන්නේ. ඒ නිසා කල දෙයට ලැබෙන විපාකයක් ඒකට අපට කරන්න තියෙන ඊටාම අල්ප දෙයයි. කරන්න බෑ. නමුත් දෝමනස්සේ කියන එක පහළ වෙන්නේ අපේ సంతානෙහි මොනවා විදිහටද? මොනවා විදිහටද? කුසල අභිනව සංඛාර විදිහටයි පහළ වෙන්නේ. ඒ නිසා ඒවා දැන් අපිට පාලනය කරගන්න වෙනස් කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කයට එන එක ගැන වද වෙන්න එපා. හිතට දුක එනවා නම් ඒ තමන්ගේ වැරද්දක් කියන එක හොඳට තේරුම් ගන්න. ඒ නිසා තමන්ගේ හිතට දුක එන්න දෙන්න එපා. කයට දුක එනවා. රහතන් වහන්සේලාටත් එනවා. නහන්සලා හිතේ දුක් සම්පූර්ණයෙන් දුරු කරා සමුච්ඡේද ප්‍රහාණයි. ධර්මයේ පිහිට ලැබිලා අපටත් අපි තදංග වශයෙන් හරි ප්‍රහාණයි. මාර්ගඵල ලැබලා හැම නෙවෙයි. නුවණින් කල්පනා කරාම අපට දුක් දෙන්න පුළුවන් කෙනෙක් දැන් හොයාගන්න හරි අමාරුයි. හිතට දුක් දෙන්න පුළුවන් අය නෑ දැන්. ඒ නිසා ඔය ඇත්ත මොනවා කරත් මොකද වෙන්නේ? අපට නම් දුක හිතෙන්නේ නෑ. ඒකත් කියන්න එපානේ. ඒ නිසා අපට දුක හිතෙන්නේ නෑ. ඒකට කියන්නේ දෝමනස්සේ. මොකටද දෝමනස් වෙන්නේ නේ? මන් දේශමූල සිත් පහල කරගන්න ඕනද කාගේවත් වැරද්දකට? නෑ. ඒ අය කරන වැරදි කරන කෙනා අරන් යයි. අපි ඒ අය කෙරෙහි මෛත්‍රී සහගත සිත් පහල කරන්න දේශයට ප්‍රතිවිරුද්ධයි. කුසල්. එහෙම තමයි. දැන් එහෙම හිතුවොත් එහෙම දෝමනස්සේ දෙන්න පුළුවන් කාටද? දැන් ගෙදර ඉන්න ස්වාමියානේ ගොඩක් අයට මේ ස්ත්‍රී අයට දෝමනස්සේ දෙන්න පුළුවන්ද? හිත හදාගත්තොත් බෑ. ධර්මානුස්මෘතිය කියන්නේ මේකට මේ ආනිසංස මම මේ කියන්නේ. ධර්මානුස්මෘතිය. ධර්මානුස්මෘතිය වැඩුවොත් එහෙනම් ඔන්න ඔය විදිහට පින්නතුනි ආනිසංස ලැබෙනවා. ඒ නිසා දෝමනස්සේ වද වෙන්න ඕන කායික වේදනාව ගැන නෙවෙයි. ඒක අද තිබුණා කොහොමත් ඉවරයි. නමුත් දෝමනස්සේ එනවා කියලා කියන්නේ හිතේ වේදනාව වෙනවා කියලා කියන්නේ ඒක අපට කර්ම වෙනවා. අන්න ඒකයි බැරෑරුම. කර්මපත වෙන්නත් පුළුවන් ඊළඟට කාය වාග් මනෝ ඊට පස්සේ කර්ම වලට ගියොත්. පැහැදිලිද මම මේ කියන එක? දෝමනස්සේ තියෙන්නේම දේශමූල සිද්දකේ. ඒ දේශමූල සිද්දක නම් පහළ වුණේ ඒවා කර්මද විපාකද ක්‍රියාද? කර්ම. කර්ම නම් අපිට ඒ වගේ විපාකයි එනවද නැද්ද? එනවා. මේ අනික් කෙනා කරපු දෙයකට මට කේන්ති ගියේ. එයා නෑ ඊළඟ ජීවිතේ. කේන්ති ගියේ විපාකේ. ඒක හම්බ වෙනව අපෝ. දැන් ඉතින් ධර්මානුස්මෘතිය කියලා කියන්නේ ඔන්න ඔකට. ධර්මයේ කල්පනා කරන. මේක කල්පනා කරගන්න පුළුවන් නම් අර්ථ වේද ධර්ම වේද? අර්ථය වැටහෙන්නේ නැද්ද අපට? මම එකයි කිව්වේ අර්ථයේද අනර්ථයේද අපි කරන්නේ කියලා අපට. අර කිව්වනේ බුදුහාමුදුරනේ වේරී වාපන වේරින වෛරක්කාරයෙක් Tamanට කරන හතුරුකමට වැඩිය ලොකු හතුරුකමක් කරනවා මිච්ඡා පණීහිතං චිත්තං වැරදි දැන පිහිටව ගත්ත හිත. ඒක අනිත් අයගේව හොයන්න යන්න ඕනේ. Tamange එක කොහෙද තියෙන්නේ කියලායි හොයන්න ඕන. අනික් අය ඉතින් අපිත් එක්ක ඉන්නේ නැහැ නේ. මැරෙනකොට කවුද එන්නේ? හොඳ කරන කට්ටිය එන්නෙත් නැහැ. අනික් කට්ටිය එන්නෙත් නැහැ. ඒ නිසා මේවා කල්පනා කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඔකට කියනවා අත්ත වේද ධම්ම වේද ලබති කියලා කිව්ව ඉස්සෙල් ඔය ලැබෙනවා කියලා කිව්වා. ඒ නිසා ධර්ම ගුණය සිහිපත් කරනකොට දුක්ඛාදි වාසන සමත්තෝ දෙකමාරයි වෙලාව. මද මේ දායකත්ව ධර්ම දේශනාවකුත් තිබෙනවා. මම ඒක මතක් කරෙත් නෑ ඉතින්. එයාට අන්තිමේට නිපින් දෙන්නේ. ඒ නිසා ඔක්කොම ටික එකතු කරලා එයාට දෙන්නේ. ඒ නිසා ධර්මයේ සිහි කරනකොට පින්නතුනි එහෙනම් අර කිව්වා වගේ ධර්මයේ කෙරෙහි ගරුබුහුමන් වැඩි වෙනවා, ශ්‍රද්ධා වේපුල්ලත්වයට යනවා, ප්‍රීති ප්‍රාමෝජ්ජය බහුල වෙනවා, බය බේරව ඉවසන්න පුළුවන්කම තියෙනවා, දුක් ඉවසන්න පුළුවන්කම තියෙනවා.
ඉතින් අනිත් ඒවා නැති වුණත් මේවත් මදිද අපට? මේ ජීවිතයේ සැනසෙන්න පුළුවන් මේ ටිකවත් තියෙනවා නම් ධර්මානුස්මෘතිය. ධර්මානුස්මෘතිය ඉඳගෙන පැය ගණන් නොවැඩුවත් පිනතුනේ ධර්මානුකූලව කල්පනා කරගන්න පුළුවන් ශක්තිය ලැබුවා නම් ඔබට මේ කියන ආනිසංස ඔබේ ජීවිතයට ලැබෙනවා. ඒ නිසා ඔය ඇත්තත් පුළුවන් තරම් ධර්මානුකූලව හිතන්න, පතන්න, කල්පනා කරන්න, ක්‍රියා කරන්න, කියන්න කාය වාක් මන කියන මේ තුන්දොර මෙහෙවන්ට අදිෂ්ඨාන බල පිහිටව ගන්න ඕන. කිසි කෙනෙක් මුල් කරගෙන තමන්ගේ సంతාන කිලටු කරගන්න එපා. ඒ වගේම ඔය එකතු කරන් ඉන්න කිලටු කුණු බැහැර කරලා ධර්මයෙන් හිත පුරවගෙන හිත පිරිසුදු කරගන්න මේ ධර්මානුස්මෘතියෙන් ලැබෙන ශක්තිය භාවිත කරත්වා කියන ආරාධනාව මම විසින් සිද්ධ කරනු ලබනවා. ඉතින් අදත් මේ උතුම් වූ විසුද්ධි මාර්ග ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩවසන අරමුණ වශයෙන් දක්වලා තියෙන්නේ ශාමා තලගල මහත්මිය තමයි දායකත්වයේ දරමින් කටයුතු කරලා තියෙන්නේ. පින්වත් මහත්මිය බොහෝම උපකාරයි සේනාසනයේට. අපි ගැනත් ඉතින් හොයලා බලලා කටයුතු කරනවා. ඒ නිසා පින්වත් මෑණියන්ට මේ සිද්ධ කරන ලැබූ උතුම් ධර්ම දානමේ කුසල ශක්ති බල විශේෂයෙන් ඒකාන්තයෙන් ආයුරාෝග්‍ය සම්පත් සැලසේවා. තව බොහෝ කාලයක් මේ විදිහට ශාසනයට ප්‍රතිෂ්ඨාදාර වෙමින් මහා සංඝරත්නයට සිවුරු මහමින් ඒ කටයුතු සිද්ධ කරලා දෙලා පිළිවෙත් මග යන බුද්ධ පුත්‍රයන් වහන්සේලාට පිළිවෙතින් සරු මගට පැමිණෙන්නට උපකාර කරන්නට පින්වත් ශාමා තලගල මහත්මියට ආයු ආරෝග්‍ය සම්පත් සැලසේවා කියන ප්‍රාර්ථනාව පළමු කොට සිද්ධ කරනු ලබනවා. මේ මෑණියන් විසින් අද මේ දායකත්වයේ දරමින් මේ පින්කම සිද්ධ කරන්නට යෙදුනේ උපන් දිනයේ සමරන අමිල අමරසිංහ, රවිඳු අමරසිංහ, සඳුනි අමරසිංහ, ඒ වගේම උසේ උපේෂි ලක්නයනී කියන දියණිය, ඒ වගේම කෙනොලි අමරසිංහ කියන දරුවන් සෑම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ උපන් දින සමරන පින්වත් මේ දරුවන්ට මේ උතුම් වූ ධර්ම ශක්තිය එකතු වීමෙන් ආයුරාෝග්‍ය සම්පත් සැලසේවා. තව බොහෝ කාලයක් ජීවිතයේ ධර්මානුකූලව ප්‍රතිපත්ති මාර්ගෙහි යොදවන්නට හේතන්ට ශක්තිය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන් විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩවසන මීතලාවේ විනිත් ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ඒ වගේම මේ මාසයේ සහ ජූලි මාසයන්හි උපන් දින සැමරෝ දෝ දරුවන්ටත් සෙත් ප්‍රාර්ථනා කිරීම සිද්ධ කරනු ලබනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනා කින්ස්ලි ලයිනර් අමරසිංහ මහත්මයා ඇතුළු අභාවම් ප්‍රාප්ත වුණු මව්පිය පාර්ශවයේ මව්පියන්ටත් ඒ වගේම මේ ඥාති හිත මිත්‍ර ආදීන්ටත් හැමටත් ඒ පින්වත් ස්වාමි පුරුෂයාටත් මේ උතුම් පුණ්‍ය සම්පත්තිය අනුමෝදන් කරනවා. නිසා ඒ හැම දිනා සතුරු සිතින් මේ කරන පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ අයගේ භව ගමන සුවපත් වෙත්වා. පැතෝ උතුම් බෝධි වලින් නිවන් දකින්නට ඒ අයට මේ පින්කම් හේතු වේවා, වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන් උපන් දින සමරන දරුවන්ට මේ ජූලි මාසයේ සහ ඒ අයටත් මේ ආනිසංස ලැබීමෙන් ආයුරාෝග්‍ය සම්පත් සැලසේවා. සුවසේ පිළිවෙත් මග යන්නට ශක්තිය ලැබේවා. සියලු දරුවන් කරන කියන කටයුතු සඵල වේවා. අධ්‍යාපන කටයුතු දියුණු වේවා. රැකිරක්ෂා ව්‍යාපාර ගොවිතැන්පත් කටයුතු දිනෙන් දින දියුණුවටපත් වේවා. සිත සාන්තිය ධන භෝගයා ලාභ සම්පත් ඇතුව සසර ගමන සුවපත් කරගෙන නිවන් පිණිස පිළිපදින්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පරිස්කාර ද්‍රව්‍යයන් පූජා කිරීමෙන් අද බලාපොරොත්තු වෙනවා. මාගේ මෑණියන් අභාවයටපත් වී වසර 4ක් ගෙවීමෙන් හෙට දිනේ ජන්ම දිනයේදී ඇති බැවින්ද මෑණියන්ට හා පියාණන්ට ඇතුළු වර්ග පරම්පරාවේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට පරිස්කාර පූජාවන් සිද්ධ කරනු ලබනවා. ඒ වගේම පින්ලන්තේ වාසය කරන චතුරිකා දියණිය, ඒ වගේම චන්දු පුතා සහ සෙනික මුණුපුරාටද ඉෂංචා දියණිය, මං කියන ඒවා හරිද දන්නේ මට මේව හොයන්නත් අමාරුයි. ගයාන් පුතා සහ සෙලනී විජේසූරියද මිනිබිරිය. ඔව්, සෙලනී මිනිබිරිය සහ තවත් මොනකර කොටත් ආශිර්වාද කරලා තිබෙනවා. ඉතින් ඒ අයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්නට ප්‍රාර්ථනා කරනු ලබනවා. ආරණ්‍ය වාසී ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
දේශකයන්න් වහන්සේට ආශිර්වාද සිද්ධ කරනු ලබන උපාසික උපාසිකා සියලු දෙනාටමත් භාවනා කටයුතු සාර්ථක කර ගැනීමට නිර්වාණ අවබෝධයේ පිණිස පිළිවෙත් මගේ යාම පිණිස ඔබ සෑම සියලු දෙනාට දේ පින්වත් මෑණියන් ආශිර්වාද සිද්ධ කරලා තිබෙනවා. ඒ නිසා ඉතින් ඒ දරුවන්ටත් සියලු ආශිර්වාද ලැබේවා, ජීවිත සඵල වේවා, පවතින දුක් කරදර අතුරු ආන්තරා දුරු වේවා, සිත සාන්තිය සැනසෙල්ල උදාපත් වේවා. අප හැම දිනාටම පිළිවෙත් මග යා ගන්නට මේ උතුම් ධර්ම ශක්තිය කාන්තයෙන් හේතු වාසනා වේවා. පින්වත් උපන්දිනේ සමරණේ මෑණියන්ටත් මේ උතුම් වූ පුණ්‍යස්කන්ධේ ශක්තියෙන් බලෙන් රත්නත්‍රය අසීමිත ගුණ බලෙන් සිළු ආශිර්වාදයේ දීර්ඝායුෂ නිරෝගී සම්පත් සැලසේවා කියලා ආශිර්වාද සිද්ධ කරනු ලබනවා. ශාමා මහත්මියත් අද සන්තෝෂයටපත් වෙන්න ඕන. අද මේ වගේ සිල්වන්ත පිරිසකට ධර්ම දාණයෙන් අනුග්‍රහ කරන්නට ලැබීම තව තවත් මේ බඳු පින්කම් කරගෙන ජීවිත සනසාගෙන නිවන් මඟ එළිය කරගන්න හේතුමියටද ඔබ හැමතෙද අපේ දරුවන්ටද ඥාතීන්ටද මේ පින් හේතු වේවා, වාසනාව වේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරන්ඩ. ඒ වගේම දායකත්වයක් තිබෙන නිසා අපි ගාථා කියලා පින් අනුමෝදන් කරමු කෙටියෙන්. ඉදං ඕ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්칸තු සම්බුද්ධ චිරං රක්칸තු සම්බුද්ධ දේශනං චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං චිරං රක්칸තු ත්වං සදාති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. එමට ආශිර්වාද කරනවා මෛත්‍රියෙන් ගුණ පිළිවෙත් මග යන්නට ඔබට ශක්තිය වාසනාව ලැබේවා. අභිවාදන සීරිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිඤ්ඤතු.